හරි ළමයි සියලු දෙනාට සුබ දවසක්. ඉතින් මේ පටන් ගන්නේ 5 වෙනි සෙෂන් එක. අපි මේ වෙනකොට අපේ ක්ලාස් එකේ සෙෂන් 4ක් කරලා තියෙන්නේ. ඒ 4 ගැන පොඩ්ඩක් මතක් කරොත් Binance account හදන විදිය, Binance account එක, ඒ කියන්නේ Binance app එක ගැන, app එකේ එක එක දේවල් ගැන, එතකොට ට්‍රේඩ් කරන්න ඩිපොසිට් කරගන්න විදිය, මුදල් ට්‍රේඩ් කරලා හොයන මුදල් විත්ඩ්‍රෝ කරගන්න විදිය මේ හැම දෙයක්ම කතා කරලා තියෙනවා. ඒ කියන්නේ Binance app එක ගැන තමයි මුල්ම බේසික් ටික කතා කරලා තියෙන්නේ මේ වෙනකම්. එතකොට මේ වෙනකම් මොනවා හරි ප්‍රශ්න තියෙද ඔයාලට නෑනේ? මං හිතනවා නෑ. පොඩි පොඩි දේවල් ටිකක් තමයි තාම අපි කතා කරේ. accounts හදන දේවල් ඒව මේවා. ප්‍රශ්නයක් තියෙනම් මට inbox message එකක් දාලා අහන්න පුළුවන්. හරි? ඔයාලා අහන්න අනිවාර්යෙන් අහන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් අහලා දැනගන්න. ප්‍රශ්න තියෙද මේ දක්වා කරපු ඒ වගේ? පළවෙනි සෙෂන් 4 නෑනේ මුල් ටික බේසික් දේවල් account හදන දේවල් app එක ගැන ඔන්න ඕව කතා කරේ. හරිනේ? එතකොට මේ පටන් ගන්නෙ 5 වෙනි සෙෂන් එක වගේම මේ සෙෂන් එකේ ඉඳන් මාර වැදගත්. ට්‍රේඩින් කරද්දි ඕනම දේවල් ටික තමයි මේ අද ඉඳන් කතා කරන්නේ. එතකොට සෙෂන්ස් නම්බර් 5 තමයි මේ පටන් ගන්නෙ. මේ පාඩමෙන් අපි කතා කරනවා කොයින් ෆෙයා එකක් ගැන සහ මාකට් එක සම්බන්ධයෙන්. එතකොට මෙතන ඉඳන් යන පාඩම් ටික මාර වැදගත්. හරි මේ ටික හරියට අවබෝධ කරගන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් ඒ වෙලාවෙම අහලා දැනගන්න. හරි ඒ ටික හරියට මෙතන ඉඳන් වැඩ ටික කරන් යමු. ඒ වගේම පොඩි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. රුපියල් 1000 පේමන්ට් එක කරපු ළමයි ඉන්නව ගොඩක්. ඒ කියන්නේ භාගයක් පන්ති පීස් එකෙන් භාගයක් රුපියල් 1000ක් හරි ඊට වඩා වැඩි මුදලක් හරි භාගයක් ගෙවපු ළමයි ඉන්නවා. හරි ඉන්නව නේද මෙතන? පන්ති පීස් එකෙන් භාගයක් ගෙවපු ළමයි ඉන්නවා. එයාලා අ, 26 වෙනිදා හවස වෙනකොට මාර්තු 26 වෙනිදා හවස වෙනකොට හවස 7 PM වෙනකොට ඉතුරු ටික ගෙවලා ඔක්කොම ඕකේ කරගන්න. මාර්තු 26 වෙනිදා. හරි තව දවස් තියෙනවා 4ක්. ඒ දවස් 4 පන්ති එන්න පුළුවන්. මාර්තු 26 වෙනිදා ඉඳන් අපි ඇනලයිසින් පටන් ගන්නකොට ඉතුරු ටික ගෙවලා තියෙන්න ඕන. හරි ඒ වගේම ඉතුරු මුදල් ගෙවපු අය. ඒ කියන්නේ පුල් පේමන්ට් කරාට පස්සේ මම Google Classroom එකක් හදනවා මෙන්න මේ විදියට. මම ඔයාලට ඒකත් පෙන්නන්නම්කෝ. මෙන්න මේ කලින් බැජ් එකේ Classroom එක තමයි මේ. මේ වගේ Google Classroom එකක් හදනවා. මේකට ඇඩ් කරන්නේ පුල් පේමන්ට් එක කරපු ළමයි. මං හෙට මේක හදලා දැනට පුල් පේමන්ට් කරපු ළමයි මේකට ඇඩ් කරනවා. හරි හෙට. හරිද? මේකට ඇඩ් කරන්නේ පුල් පේමන්ට්. ඒ කියන්නේ සම්පූර්ණ මුදල පන්ති පීස් එක ගෙවපු ළමයි. මේකේ තමයි මාස 3ක් යනකම් ඔයාලට ක්ලාස් එකේ සියලු රෙකෝඩ් බලන්න පුළුවන්. සියලු රෙකෝඩින් මේ සෙෂන්ස් නම්බර් 0 ඉඳන් තියෙනවා මේ බිඳුවේ ඉඳන් සියලු පාඩම් ටික තියෙනවා. මේ කලින් බැජ් එකේ Google Classroom එක. මේක හදලා දෙන්නේ පුල් පේමන්ට් එක කරාට පස්සේ. දැනට සම්පූර්ණ මුදල ගෙවපු ළමයිට මම මේක හෙට හදලා දෙන්නම්. ඉතුරු අයත් 26 වෙනකන් ඉන්න ඕනේ නැහැ. පන්ති පීස් එක ඉතුරු ගාන ගෙවලා දාලා මේකට ඇඩ් වෙන්න. මේක හදාගන්න මට කියලා. හරි මේකට මම ඇඩ් කරන්න ඕන ඔයාලව. හරි එහෙම ඇඩ් කරන්නේ පුල් පේමන්ට් කරපු ළමයි ටික ඇඩ් කරන්න. මේ බලන්න. ගාන්ට පිළිවෙලට රෙකෝඩින් ඔක්කොම තියෙනවා. හරිද? මේ ක්ලාස්රූම් එකෙන් තමයි අපි රෙකෝඩින් දෙන්නේ 26න් පස්සේ. 26 වෙනිදා වෙනකන් ගෲප් එකේ රෙකෝඩින් ටික දානවා මම. හරි මේ බලන්න පිළිවෙලට ලස්සනට ක්ලාස්රූම් එක හදාගන්න. පුල් පේමන්ට් එක කරලා. හරි. අපි පන්තිය පටන් ගමු. සෙෂන් නම්බර් 5. කොයින් ෆෙයා එකක් සම්බන්ධයෙන් තමයි මුලින්ම කොයින් ෆෙයා සහ මාකට් තමයි මේ පාඩමේ නම. හරිද? එතකොට කොයින් ෆෙයා එකක් සම්බන්ධයෙන් තමයි මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ. මොකක්ද මේ කොයින් ෆෙයා එකක් කියන්නේ?
හරි. මම මේක ඉස්සෙල්ල පෙන්නන්නම් මේක මොකටද අපිට ඕන වෙන්නේ කියලා. හරි. බයිනෑන්ස් වල ඔයා මාකට් ටැබ් එකට යන්නේ මොකටද? බයිනෑන්ස් වල බයිනෑන්ස් ඇප් එකේ මාකට් කියන එකට යන්නේ මොකටද? මොනව බලන්නද? සෙෂන්ස් නම්බර් 3 ඇති ඕවා ඇප් එක ගැන පාඩමේ. ඒක බැලුවා නම් ඔයාලා දන්නවා. මාකට් කියන ටැබ් එකට ඇයි යන්නේ හේතුව? ළමයි. අනේ මගේ මම දැන් ඔන්න ඉතින් මට තරහ යනවා. උත්තර දෙන්න හොඳේ. වරදින්න හරි උත්තරයක් දෙන්න. මම සෙෂන්ස් නම්බර් 3 ඕව කියලා දුන්නා. බයිනෑන්ස් ඇප් එකේ මාකට් කියන එකට ඔයා යන්නේ මොකටද? මාකට් කියලා එකක් තියෙන්නේ මාකට් කියලා ඔප්ෂන් එකක්. දෙවනියට තියෙන ඔප්ෂන් එක ඒකට යන්නේ මොකටද? ඒකට යන්නේ හේතුව මොකටද? ඕව කියලා දුන්නා. කියන්න උත්තරයක් දෙන්න. ඇයි මාකට් කියන එකට යන්නේ? ආ උත්තර දෙනකන් ඊළඟ කොටස කරන්නේ නැහැ ඉතින්. උත්තර නොදුන්නොත් 12 වගේ වෙනකම් මම මෙහෙම ඉන්නවා. මට ප්‍රශ්නයක් නැහැ. කොයින් එකේ මාකට් එක බලන්න. කොයින් එකේ මාකට් මාකට් බලන්න නේද? ස්පොට් මාකට්, ෆියුචර් මාකට් බලන්න නේද? සරල උත්තරයක් නේ. ඔයාලයි බයිනෑන්ස් ඇප් එකේ මාකට් කියන එකට ගිහිල්ලා බලන්න. ඔයාට බලා ගන්න පුළුවන් ස්පොට් මාකට්, ෆියුචර් මාකට්. සරල උත්තරයක්. ස්පොට් මාකට් වෙනම තියෙනවා. මේ තියෙන්නේ ෆියුචර් මාකට් වෙනම තියෙනවා. එතකොට අපි ස්පොට් ට්‍රේඩ් ෆියුචර් ට්‍රේඩ් තමයි කරන්න ඉගෙන ගන්න යන්නේ. එතකොට ඒ වගේදී අපිට මාකට් බලන්න ඕන වුණොත් මාකට් කියන එකට ගිහිල්ලා තමයි ඒව බලන්න වෙන්නේ. හරි බයිනෑන්ස් ඇප් එකේ තියෙනවා. බයිනෑන්ස් ඇප් එකේ මෙතන හෝම් අයිකන් එක ඊට පස්සේ මාකට් අයිකන් එක. ඒකට යන්නේ මොකටද? ස්පොට් මාකට් ෆියුචර් මාකට් බලන්න වෙන රෙද්දකට නෙමෙයි. ඕව කියලා දුන්නා. ඇයි ඕව අමතක කරන්නේ මට කියන්නකෝ. කෝ දැන් මේකේ දෙන්නයිද උත්තර දෙන්න ඉන්නේ. අනිත් අයට ඕන් නැද්ද පාඩම? මම ප්‍රශ්න අහන්න නැතුව එහෙනම් කරගෙන යන්නද පාඩම? මොකද කියන්නේ? ළමයි මාව ඇහෙනවද මුලින්ම කියන්න? හැමෝම උත්තරයක් දෙන්න. ඇහෙන්නේ නැද්ද දන්නේ නෑනේ. හරි ඇහෙනව නම් ඇයි උත්තර දෙන්නේ නැත්තේ? දැන් ඔව් කියනවා. ඇහෙනව නම් ඇයි උත්තර දෙන්නේ නැත්තේ මොකෝ? අවුලක් නෑ උත්තර මං ප්‍රශ්න අහන්න එපාද? මම මෙහෙම කරගෙන යන්නම්. බන කියනවා වගේ කරගෙන යන්නම් ඔයාලා ලියා ගන්න ඉවරයි. ඇයි උත්තර දෙන්නේ නැත්තේ? ගොළුව වගේ ඉන්න එපා ක්ලාස් එකේ. මටත් කේන්ති යනවා. හරි? උණු හර්ප මතක් වෙනවා ඉතින් හරි. මාකට් කියන එකට යන්නේ මොකටද? ස්පොට් මාකට්, ෆියුචර් මාකට් බලන්න. ඒක තේරුණාද දැන්වත්? මාකට් කියන එකට ආවා. හරි? හරි. දැන් ඔය අන්තිම පාර. හරි ආයෙත් උත්තර නොදුන්නොත් නම් නම කියලා අහනව ප්‍රශ්න. උත්තර දෙන්න බැරි වුණොත් ඒ කෙනාට ක්ලාස් එකෙන් දානවා එළියට. එච්චරයි. හරි? මේ අන්තිම වතාවට ඉවසන්නේ. හරි? හරි. අපි මාකට් කියන එකට ඇවිල්ලා අපි ස්පොට් මාකට් වලට ඔන්න ස්පොට් මාකට් වලට ගියා. හරි ස්පොට් මාකට් වලට අපිට යන්න පුළුවන්. ස්පොට් මාකට් වලට ඔන්න ගියා අපි. හොඳේ? ස්පොට් මාකට් වලට ගියාට පස්සේ බලන්න මේ මාකට් තියෙන විදිය. ක්‍රිප්ටෝ කරන්සි එකයි අපි ගාව තියෙන USDT එක්ක ජෝඩු තියෙන්නේ. පේනවද ඔයාලට? ජෝඩු තියෙන විදිය. ක්‍රිප්ටෝ කරන්සි එක වම් පැත්තේ දකුණු පැත්තේ USDT. අපි ගාව අපි ඩිපොසිට් කරගන්න USDT. මේ පේනවද? ක්‍රිප්ටෝ කරන්සි එක USDT. ක්‍රිප්ටෝ කරන්සි එක USDT. ක්‍රිප්ටෝ කරන්සි එක USDT. අන්න ඒ විදියට තමයි මේ මාකට් තියෙන්නේ. එහෙම නේද? පේනවද ඒක? මේ පේන දේ අහන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. යකෝ පේන දෙයට පේනවද නැද්ද කියලා අහුවම පේන්නේ නැත්නම් නෑ. පේනවනම් යස්. හරි ඔව් හරි. පේන එකක් නේ අහන්නේ. පෙන්නලම අහනවා පේනවද කියලා. ඒකට උත්තර දෙන්න බැරි එකෙක් ඉන්නවනම් යන්න පන්තියේ. එච්චරයි.
හරි පේනවද? මේ බලන්න. ක්‍රිප්ටෝකරන්සි එකයි අපි ගාව තියෙන USDT මේ 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 බලන්න. ස්පොට් මාකට් වලට ගියාට ඔයාට ගියාම ඔයාට හැම එකක්ම පේන්නේ ඔන්න බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදියට. අපි ඩිපොසිට් කරගන්න USDT සහ ක්‍රිප්ටෝකරන්සි එක ජෝඩු වෙලා. එහෙමයි පේන්නේ. ගිහිල්ලා ඕනනම් බලන්න ස්පොට් මාකට් වල USDT මෙහෙම තෝරගෙන. ඇප් එකේ තියෙනවා මේ විදියම ඇප් එකේ වෙනස් වීමක් නැහැ. මේ විදියට පේන්නේ අපිට ඩබල් ජෝඩු හොඳේ. ෆියුචර් මාකට් වලට යම් බලන්න. මෙන්න ෆියුචර් මාකට්. මම ෆියුචර් මාකට් වලට ආවා. USDM ෆියුචර් හොඳේ. මං ආවා. බලන්න ෆියුචර් මාකට් වල. එහෙම නේද? ක්‍රිප්ටෝකරන්සි එකයි USDT. ක්‍රිප්ටෝකරන්සි එකයි USDT. ක්‍රිප්ටෝකරන්සි එකයි USDT. ක්‍රිප්ටෝකරන්සි එකයි අපි ගාව තියෙන USDT මේ. එහෙම නේද? ඒකෙත් එහෙම නේද තියෙන්නේ? ජෝඩු. ස්පොට් මාකට් වලට ගියත් ෆියුචර් මාකට් වලට ගියත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ USD එක්ක USDT අපි Binance එකට ඩිපොසිට් කරගන්න දේ USDT එක්ක ජෝඩු වෙලා තමයි හැම එකම ඉන්නේ. හැම ක්‍රිප්ටෝකරන්සි එකක්ම තියෙන මේ බලන්න ස්පොට් මාකට් වලත් එහෙමයි ෆියුචර් මාකට් වලත් එහෙමයි. USDT කියන්නේ කවුද? අපි Binance එකට ඩිපොසිට් කරගන්න කොයින් එක. එතකොට ඒකත් එක්ක කෆල් වෙලා ජෝඩු තමයි මේ මාකට් තියෙන ස්පොට් මාකට් වේවා ෆියුචර් මාකට් වේවා. මේක දැක්කද? මේක ඉගැන්නුවේ නෑ තාම මේ පෙන්නුව විතරයි. මේ ජෝඩුව දැක්කද? මේ ඉගැන්නුවේ නෑ තාම මේ පෙන්නුව විතරයි. හොඳේ. මේ ජෝඩුවට තමයි ළමයි කොයින් ෆෙයා එකක් කියන්නේ. එතකොට ස්පොට් මාකට් තියෙන්නේත් කොයින් ෆෙයා විදියට. ෆියුචර් මාකට් තියෙන්නේත් කොයින් ෆෙයා විදියට. ඔන්න ඕක තමයි ඉගෙන ගන්න යන්නේ. මම මුලින් ඉගෙන ගන්න යන දේ වාට පෙන්නුව එක මේ කරේ. පෙන්නුව එක දැක්කද? පෙන්නුව එක දැක්කද කියන්නකො මට කියන්නකො මුලින්. පෙන්නපු එක දැක්කද? ඔයා ස්පොට් මාකට් වලට ගිහිල්ලා බලන්න, ෆියුචර් මාකට් වලට ගිහිල්ලා බලන්න මෙහෙම ජෝඩු ඉන්නේ. USDT කියන්නේ අපි ගාව අපි Binance එකට ඩිපොසිට් කරගන්න USDT නේ. ඒකත් එක්ක ජෝඩු ඔහොම තියෙන්නේ. ස්පොට් වේවා ෆියුචර් වේවා හැම රෙද්දම එහෙමයි තියෙන්නේ. හරි? එතකොට ඔන්න ඔය ජෝඩුවට තමයි කොයින් ෆෙයා එකක් කියන්නේ. හොඳේ. ඔන්න ඕක තමයි මුලින්ම ඉගෙන ගන්න යන්නේ. එතකොට ට්‍රේඩින් කරන්න ඉගෙන ගනිද්දි පළවෙනියටම ඉගෙන ගන්න දේ. අපි හෝඩිය, ඒ කියන්නේ අකුරු හෝඩිය කියවනකොට මොන අකුරද පළවෙනියට ඉගෙන ගන්න ලියන්න කියවන්න. ඔයාලා පොඩි කාලේ එක මොන්ටිසෝරියේදී එක වසරනේ මොන්ටිසෝරියේදී පෙර පාසලේදී හෝඩිය ඉගෙන ගන්නවනේ. හෝඩිය ඉගෙන ගන්නකොට මුලින්ම ඉගෙන ගන්නේ මොන අකුරද? අයන්න. එතකොට ට්‍රේඩින් ඉගෙන ගනිද්දි මොකක්ද මුලින්ම ඉගෙන ගන්නේ? කොයින් ෆෙයා එක. අයන්න වගේ තමයි. හරි? ඔන්න කොයින් ෆෙයා එක පෙන්නුව මම. අයන්න පෙන්නපු වගේ තමයි මේ. ජෝඩු ඉන්නේ මේ. ජෝඩු. මේ ෆෙයාස්. කොයින් ෆෙයාස්. කොහොමයි තියෙන්නේ? ස්පොට් වේවා, ෆියුචර් වේවා මේ දෙකේම එහෙමයි තියෙන්නේ. එතකොට මේක තමයි ඉගෙන ගන්න. මේක තමයි ඔයාගේ ට්‍රේඩින් වල අයන්න. මුලින්ම ඉගෙන ගන්න යන දේ කොයින් ෆෙයා. කොයින් ෆෙයා වල ළමයි කොයින්ස් දෙකක් තියෙනවා. දෙකක් ෆෙයා වෙලා තියෙන්නේ එකතු වෙලා. හරි? එහෙමයි තියෙන්නේ. හරි. එතකොට මුලින්ම අපි කොයින් ෆෙයා එක ලක්ෂණ තියෙන දේවල් කතා කරමු. ඒ කියන්නේ කොයින් ෆෙයා එක තියෙන දේවල්. කොයින් ෆෙයා එක හැදිලා තියෙන්නේ මොන වයින්ද? කොහොමද කියලා අපි කතා කරමු. හරි. කොයින් ෆෙයා එක කොයින් කීයක් තියෙනවද? ඔයාලා දැක්කා. කොයින් කීයක් තියෙද? ෆෙයා කියන වචනේම තියෙනවා. 2යි. කොයින් කීයද? 2ක් තියෙනවා. හරි? 2ක් තියෙනවා. 2ක් තිබිය යුතුමයි. කොයින් ෆෙයා එකක් නම් කොයින් 2ක් තියෙන්න ඕන. මේ ඇලයිර තියෙන්නත් මේක අනිවාර්යද? ඔයාලා දැක්කද දන්නේ ෆියුචර් මාකට් වල නෑ ඇලයිර. ඇලයිර තිබ්බත් එකයි නැතත් එකයි ළමයි. හරි? ඇලයිරෙන් ඇලයිරක් ගහලා වෙන් කරත් එකයි නැතත් එකයි. මේක අනිවාර්ය නෑ. හැබැයි කොයින් ෆෙයා එක කොයින් 2 අනිවාර්යද? කොයින් 2ක් තිබීම අනිවාර්යද?
ඔව් ඔව් ඔව්. කොයින් දෙකක් තිබීම අනිවාර්යයි. හරි කොයින් ෆෙයා එක කොයින් දෙකක් තිබීම අනිවාර්යයි. හරිද? ඇලයිර තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එතකොට කොයින් ෆෙයා එක වම් අත පැත්තේ කොයින් එකට කියනවා ප්‍රධාන කොයින් එක මේජ කොයින් එක කියලා. වම් අත පැත්තේ තියෙන එකාට කියනවා මේජ කොයින් එක. දකුණු අත පැත්තේ තියෙන එකා තමයි අපි බයිනෑන්ස් එකට ඩිපොසිට් කරගන්නේ. ඩිපොසිට් කරන් අපි ඉන්නේ දකුණු අත පැත්තේ තියෙන එකා. එයාට කියනවා මයින කොයින් එක කියලා. හරි? වම් අත පැත්තේ තියෙන එක්කෙනාට කියනවා මේජ කොයින් එක. දකුණු අත පැත්තේ තියෙන එක්කෙනාට කියනවා මයින කොයින් එක. හරි? මේජ කරන්සි කියලාත් කියනවා මේවට කොයින් විතරක් නෙමෙයි. කරන්සි කියලාත් කියනවා. ඒක ඕන එකක්. කොයින් විතරක් නෙමෙයි කරන්සි ෆෙයා කියලා කියනවා මේවට. කොයින් ෆෙයා කරන්සි ෆෙයා ඕන රෙද්දක්. හරි කරන්සි කියලාත් කියනවා. හරි. වම් අත පැත්තේ තියෙන්නේ කවුද? මේජ කොයින් එක. දකුණු අත පැත්තේ තියෙන්නේ මයින කොයින් එක. ඇලයිර තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරි ඔය ටික නෝට් කරගන්න. කොයින් ෆෙයා එක කොයින් දෙකක් තියෙනවා. ඇලයිර තිබ්බත් එක නැතත් එක ඒක අදාළ නැහැ. වම් අත පැත්තේ තියෙන කොයින් එක. එහෙම නැත්නම් කරන්සි එකට කියනවා මේජ කොයින් එක නැත්නම් කරන්සි එක කියලාත් කියනවා. හරි දකුණු අත පැත්තේ තියෙන එකාට කියනවා මයින කරන්සි එක. දකුණු අත පැත්තේ තියෙන එක්කෙනා හැබැයි දකුණු අත පැත්තේ තියෙන මයින කරන්සි එක මයින කොයින් එක තමයි අපි ඩිපොසිට් කරන් ට්‍රේඩ් කරන්න තියාගෙන ඉන්නේ. ඔය දේවල් තමයි දැනගන්න තියෙන්නේ. මේවා සිම්පල් පාඩම් තාම අමාරු ටික සෙට් උන්නේ අමාරු නෑ කිසි දෙයක්. හරියට මාත් එක්ක එකතු වෙලා උත්තර දීගෙන ලස්සනට මේක අහන් ඉඳලා වැඩේ ගොඩ දාගන්න එකාට කිසිම අමාරුවක් නෑ. උනන්දුව තියෙන්න ඕන හැම එකටම. උනන්දුව නැති කෙනාට කිසිම දෙයක් කරන්න බෑ ළමයි. ඒක හොඳට මතක තියාගන්න. හරි. හරිනේ? හරිනේ? කටුවට නෝට් කරගන්න පස්සේ ඔයාලා ලස්සන ලියා ගන්න. මේක මේජ කොයින් එක මේක මයින කොයින් එක ඇලයිර තිබ්බත් එකයි නැතත් එකයි. ඒ වගේම තව දෙයක් තියෙනවා ඕනෑම කොයින් ෆෙයා එකක් යම් කිසි අගයකට සමානයි. දැන් මේක 20000ට සමානයි. යම් කිසි ඩොලර් අගයකට සමානයි. ඕනම කොයින් ෆෙයා එකක් මේ බලන්නකො බොරුණා. මේ බලන්න අපි ස්පොට් එකක් මේ බලන්න මේ කොයින් ෆෙයා එක මේ අගයට සමානයි. මේ අගයන් දෙකක් තිබ්බට එකක් තියෙන වටයලා එකම අගය. මේක මේ අගයට සමානයි. මේක මේ අගයට සමානයි. පේනවද? ඕනම කොයින් ෆෙයා එකක් මොකක් හරි අගයකට සමානයි. පේනවද? ඕනම එකක්. ස්පොට් වේවා, ෆියුචර් වේවා ඕන රෙද්දක්. ඕනෑම කොයින් ෆෙයා එකක් මොකක් හරි අගයකට සමානයි. මේ බලන්න ෆියුචර් වලත් මේ අගයකට සමානයි. මේ මොකක් හරි අගයකට සමානයි. ඕනෑම කොයින් ෆෙයා එකක් යම්කිසි අගයකට සමානයි. දැක්කද? අන්න ඒකට තව නමක් කියනවා. ඒකට කියනවා ඒ කොයින් ෆෙයා එකේ මාකට් ප්‍රයිස් එක කියලා. අපිට හෙට අහුවෙනවා මාකට් ප්‍රයිස් එක. හරි ඔයකට කියනවා මාකට් ප්‍රයිස් එක කියලා. ඒ කොයින් ෆෙයා එකේ මාකට් ප්‍රයිස් එක කියලා කියන. හරි ඔන්න ඔය ටික නෝට් කරගන්න. මේජ කොයින් එක වම් අත පැත්තේ තියෙන්නේ දකුණු අත පැත්තේ තියෙන්නේ මයින කොයින් එක. ඕනෑම කොයින් ෆෙයා එකක් යම්කිසි අගයකට සමානයි. ඒකට කියනවා මාකට් ප්‍රයිස් එක කියලා. ඔන්න ඔය ටික තමයි කොයින් ෆෙයා එක තියෙන දේවල් ටික. මෙතෙන්ට වෙනකන් පාඩම පැහැදිලිද? මේ අමාරු පාඩම් නෙමෙයි මේවා. මේවා හරියට අල්ලගන්න. මේව නැතුව කරන්න බෑ. කිව්වනේ මේක තමයි අයන්න. මේක අයන්න. හොඳේ. ට්‍රේඩින් වල අයන්න. ඒ කියන්නේ අපි හෝඩිය ඉගෙන ගන්න අයන්න ලියලා. ඒ වගේ තමයි.
හරි. මේ ටික හරිනේ. හරි. එතකොට ඔන්න කොයින් ෆෙයා එක තියෙන දේවල් ටික අපි කතා කරා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ කොයින් ෆෙයා එකක් කියවන විදිය. මේක රීඩ් කරන විදිය, කියවන විදිය. ඒක ඉගෙන ගන්න ඕනේ. ඒක ඕන අපිට. එතකොට ලියා ගන්න ඕන නම් කොයින් ෆෙයා එකක් කියවන විදිය තමයි දැන් කතා කරන්නේ. මුලින් කොයින් ෆෙයා එකේ තියෙන දේවල් ගැන කතා කරා. දැන් කතා කරන්නේ කොයින් ෆෙයා එකක් කියවන විදිය. ඔන්න ඔහම ටික ටික කෑල්ල කෑල්ල ඉගෙන ගමු. එතකොට ලේසි. හරි. මේ කොයින් ෆෙයා එකක් කියවන විදිය හෙන සිම්පල්. හෙන සිම්පල් කේස් එකක් හොඳට අල්ලගත්තොත් එකපාරින්ම ඔලුවට යනවා. ඔන්න අහගන්න. කොයින් ෆෙයා එකක් කියවන්න අපි පටන් ගන්න ළමයි මේජ කොයින් එකේ පැත්තෙන්. ඒ කියන්නේ මෙන්න මුගේ පැත්තෙන්. වම් අත පැත්තේ තියෙන මේජ කොයින් එකේ පැත්තෙන් තමයි කොයින් ෆෙයා එක අපි කියවන්න පටන් ගන්නෙ. මේජ කොයින් එකෙන් එකක් විදියට ගන්නෙ. මේජ කොයින් එකෙන් එක ඒකකයක්. එහෙමයි පටන් ගන්නෙ. හොඳේ. එතකොට කොයින් ෆෙයා එකක් කියවන්න පටන් ගන්නෙ කාගේ පැත්තෙන්ද? මේජ කොයින් එකේ පැත්තෙන්. මේජ කොයින් එකෙන් එකක් සමාන වෙනවා මයින කොයින්. ඒ කියන්නේ USDT මෙන්න මේ සමාන ගානට 20000ට මේකේන. ඒ කියන්නේ මේක පටන් ගන්න මෙහෙමයි. බිට්කොයින් එකක්, BTC එකක්, USDT 20000යි. මේජ කොයින් එකෙන් පැත්තෙන් පටන් ගන්නෙ. එතකොට මේක සමීකරණයක් විදිහට ලිව්වොත් මෙන්න මෙහෙමයි. 1යි BTC සමානයි සමාන ලකුණ දැම්මා 20000යි USDT. ඔන්න කතාව. බිට්කොයින් එකක් USDT 20000යි මේ වෙලාවේ. ඔන්න ඔහොමයි කියවන්නේ. පටන් ගන්නෙ කොහෙන්ද? මේජ කොයින් එකේ පැත්තේ. මේජ කොයින් එකෙන් එකක්. මෙන්න මේ කොයින්. ඒ කියන්නේ USDT මෙච්චරකට සමානයි. ඔන්න ඔහොමයි. වෙන සිම්පල්. මේක සරල උදාහරණයක් ගමු. අඹ උදාහරණය. අඹ ගෙඩියක් ගමු. අඹ. මම ඒ අකුරක් දානවා මෙහෙම. අඹ. අඹ ඔහොම ලියමු. සිංග්ලිෂ් විදියට අඹ. රුපියල් 25යි. මට මේක කියවලා කියන්න අඹ ගෙඩියක් රුපියල් කීයද කියලා. මේ කොයින් ෆෙයා එකක් මම මේ ලිව්වේ. මේක කියවලා කියන්න අඹ ගෙඩියක් රුපියල් කීයද කියලා. මේ කියවන්නකෝ. මේ අඹ උදාහරණේ කියවන්න හැමෝම. මේ අඹ රුපියල් මෙහෙමයි. ඔන්න කොයින් ෆෙයා එකක් මම ලිව්වා. එතකොට මේක කියවලා කියන්න අඹ ගෙඩියක් රුපියල් කීයද? අඹ එකක්. මේජ කොයින් එකේ පැත්තෙන් පටන් ගන්න අඹ එකක් රුපියල් කීයද? අඹ එකක් රුපියල් කීයද? 25යි. එන සිම්පල්. මේජ කොයින් එකේ පැත්තෙන් පටන් ගන්න අඹ එකක් රුපියල් 25යි. එතකොට මේක කියවන්නේ බිට්කොයින් එකක් USDT කීයද? අන්න අඹ එකක් අර ඉස්සෙල්ලා මේ බලන්න මේකම ගමු. අඹ පැත්තෙන් ගන්න බිට්කොයින් එකක් USDT 20000යි. අර අඹ එකක් රුපියල් 25යි වගේ කියවන්නේ මේවා. හරි. මම කොයින් ෆෙයා එකක් ලියනවා. ඒක හැමෝම කියවන්න ඕන. කියවලා සම්පූර්ණ උත්තරය දාන්න ඕන. හොඳේ? හරි. Z අකුර මේ ZUSDT 5යි. මෙන්න මම ලිව්වා. මට මේක සම්පූර්ණයෙන් කියවලා දාන්න ඕන කට්ටිය. සම්පූර්ණයෙන් කියවන්න ඕන මේක. Z ඇලයිරක් USDT සමානයි 5යි. ඕක කියවන්න බෑන ඔය කොයින් ෆෙයා එකක්. ඇත්තම කොයින් ෆෙයා එකක් කියලා හිතාගෙන කියවා. අන්න හරි. මෙහෙන් පටන් ගන්න මේ පැත්තෙන් Z පැත්තෙන් පටන් ගන්න. මේජ කොයින් එකෙන් පැත්තෙන් පටන් ගන්න ඒකෙන් එකක් USDT 5යි. අන්න එහෙම යන්නේ. Z එකක් USDT 5යි.
එන සිම්පල් මේක අමාරු කියලා හිතන්න එපා. මේක පටන් ගන්නෙ මේ පැත්තෙන්. මේ පැත්තෙන් පටන්ගෙන මෙහෙන් ඉවර කරනවා. හරි? එතකොට මට කියන්න මේ ලෝකේ තියෙන ඕනම කොයින් ෆෙයා එකක් කියවන්න පුළුවන්ද බැරිද? ඔයාට. දැන් පුළුවන්ද බැරිද? කොන්ෆිඩන්ට් පිට උත්තරයක් දෙන්න. මේ ලෝකේ තියෙන ඕනම කොයින් ෆෙයා එකක් පුළුවන්ද බැරිද? පුළුවන්. මේව වැඩද? එතකොට ඔයා හිතමුකෝ අපි හිතමු ඔයා ක්‍රිප්ටෝ ට්‍රේඩ් නෙමෙයි ෆොරෙක්ස් කරනවා ගෝල්ඩ් මාකට් එකේ. ගෝල්ඩ් USD අපි බොරුවට ගමු අගයක් 200යි කියලා. මේ කියවන්න බලන්න. ගෝල්ඩ් එකක් USD කීයද එතකොට? ගෝල්ඩ් මේවත් එහෙමයි. ෆොරෙක්ස් ට්‍රේඩින් කරනකොටත් මෙහෙම කරන්සි ෆෙයාස් තියෙන්නේ. එතකොට ගෝල්ඩ් එකක් USDT 200යි. මේ බොරුවක් මං ලිව්වේ ඈ. හිතලා. එතකොට ෆොරෙක්ස් කරත් ෆොරෙක්ස් ට්‍රේඩින් කරත් අපිට කරන්සි ෆෙයා බලා ගන්න පුළුවන්. දැන් මේකේ කොයින් ෆෙයා වගේ තමයි දෙකම එකයි. එතකොට ඒවත් කියවන්නේ මේ විදිහටම තමයි. මේජර් කොයින් එකේ පැත්තෙන් පටන්ගෙන. එතකොට ඕනම කොයින් ෆෙයා එකක් කියවන්න පුළුවන් වෙන්න ඕන. මොන ට්‍රේඩින් ක්‍රමය කරත්. හරි අපි බලමු වේගෙන් කියවමු මේ ටික. මේ බලන්න. මං කියවන්න. බිට්කොයින් එකක් sorry. බිට්කොයින් එකක් USDT මෙච්චරයි. එතේරියම් එකක් USDT මෙච්චරයි. සොලෝන එකක් USDT මෙච්චරයි. මේ ORCA එකක් මෙච්චරයි. XRP එකක් මෙච්චරයි. හරි? ඔය වගේ ඔයාට මෙතන තියෙන ඕනෑම කොයින් ෆෙයා එකක් BNB එකක් USDT මෙච්චරයි. සොලෝන එකක් මෙච්චරයි. ඩොජ් එකක් USDT මෙච්චරයි. හරි? ඔන්න ඔය විදියට ඕනෑම කොයින් ෆෙයා එකක් කියවන්න පුළුවන් වෙන්න ඕන. මට කියන්න ඒක ඕකේද? කොයින් ෆෙයා එකක් කියවන්නත් පුළුවන්ද? අවංකව උත්තරයක් දෙන්න. ඒ කොටස ඉවරයි එතකොට එතනින්. පුළුවන්ද කොයින් ෆෙයා එකක් මේ ලෝකේ තියෙන ඕනම එකක් කියවන්න පුළුවන්ද? පුළුවන්නේ. ඔය දාන්නේ. ඔව් ඔව් ඔව්. ඒකනේ. ඉවරයි. මේ කොටසෙන් ඔයා ගත්ත දැනුම ඔච්චරයි. ඔන්න ඔහොම කොටස ඕකේ කරගත්තොත් දන්නේම නැතුව සෙෂන්ස් 30 ඉවර වෙද්දි ඔක්කොම ඕකේ. අපේ මිනිස්සු මොකද කරන්නේ? දැන් පොඩ්ඩක් අහන් ඉන්න ගමන් දැන් හිත යනවා ඇනලයිසින් කරන්නේ කොහොමද? අර වීඩියෝ YouTube වීඩියෝ එකේ දැක්ක මෙහෙම කරන්න පුළුවන්. ඉන්න ගාන්ට කියලා දෙන්න. අපේ උන්ට සමහරුන්ට හරි හදිස්සි. හරි? මම මගේ ක්ලාස් වල තියෙනවා පිළිවෙලක්. ඒ පිළිවෙලට වැඩේ කරොත් ගානට ගේමක් ගහගන්න බැරි කමක් නැහැ. හරි? පිළිවෙලයි තියෙන්න ඕන හැමදේම. බිස්නස් එකක් කරද්දිත් ඔබ පිළිවෙලට බිස්නස් එක කරේ නැතොත් ඒ බිස්නස් එකේ පැවැත්ම ගොඩක් අඩුයි. හොඳට මතක තියාගන්න බිස්නස් එකක් නෙමෙයි තමන්ගේ ජීවිතේ වුණත් පිළිවෙලට වැඩ ටික කරේ ගත නැතොත් අසාර්ථකයි. සතුටින් ඉන්න බෑ. හරි? කොහෙන් හරි තැනකින් කෙලවෙනවා. ඒක නිසා පිළිවෙල කියන දේ අංක 1ට තියාගන්න. ක්ලාස් එකේදීත් ඒක පිළිවෙලට තමයි මේ සෙෂන්ස් ටික ඔක්කොම හදලා තියෙන්නේ. දැන් අද පාඩමේදී කොයින් ෆෙයා එක ගැන ඉගැන්නුවා. ඒක මුලින්ම පෙන්නුවා බලන්න පිළිවෙල. ඒක මුලින්ම පෙන්නුවා. ඒකේ තියෙන දේවල් කතා කරා. ඒක දැන් කියවන්න කතා කරා. කියවන්න පුරුදු කරා. ඔහොම පිළිවෙලට ඉගැන්නුවේ නැත්නම් ඔයාලගේ ඔළුවට යන්නේ නැහැ. හරි? දැන් ඕනම කෙනෙක්ට මෙතන ඉන්න ඕනම කෙනෙක්ට ඕනෑම කොයින් ෆෙයා එකක් කියවන්න පුළුවන්. එහෙනම් එච්චරයි. හරි? හරි. එහෙනම් කොයින් ෆෙයා එක ගැන ඔන්න ගොඩක් දේවල් අපි කතා කරා. ඉතින් මම ප්‍රශ්නයක් අහන්නම් දැන්. දැන් ඔයාලා මේක ගැන ඉගෙන ගත්තා. කොයින් ෆෙයා එක ගැන ඉගෙන ගත්තා. මේක කියවන්නත් ඉගෙන ගත්තා. හරි? කොයින් ෆෙයා එක ගැන ඉගෙන ගත්තා. මේක කියවන්නත් ඉගෙන ගත්තා. මේ කොයින් ෆෙයා එකක් කියන්නේ මොකක්ද කියලා කියන්න බලන්න. කවුරුවත් කිව්වේ නෑනේ එහෙම. මොකක්ද මේ? මේකෙන් මොකක්ද වෙන්නේ? දැන් මේක ඉගෙනත් ගත්තා. මේක කියවන්නත් ඉගෙන ගත්තා. මේ මොකක්ද කිව්වේ නෑනේ කවුරුවත්. ළමයි මොකක්ද මේ? කන දෙයක්ද? මොකක්ද කියන්න බලන්න හිතන විදියට උත්තරයක්.
කොයින් වල වටිනාකමලු. හරි. අර වගේ අන්න මං හරි කැමතියි එහෙම උත්තර දෙනකොට. තව තව උත්තර දෙන්න. වැලියු එක. හරි. තව අහන්න එහෙම උත්තර දෙන්න. තා මොනවයි උත්තර? මේජර් කොයින් එක USDT ඒ කොයින් එකේ USDT වැලියු එක. එක එක උත්තර දෙනවා කට්ටිය. මං හරි කැමතියි. හොඳේ. එතකොට මට පේනවනේ ඔයාලා ඇක්ටිව්ව ඉන්නවද නැද්ද කියලා. මේක ඔන්ලයින් ක්ලාස් එකක් විදියට හිතන්න එපා. මේක ඔයාලා ළඟ ඉඳගෙන උගන්වන ක්ලාස් එකක් විදියට හිතන්න. කොයින් එක වැලියු එක. කොහොම කියනවා. හරි. ඔය එක එක උත්තර දෙනවනේ ඔයාලා හරි. අපි ඇත්තට මේ කොයින් ෆෙයා එකක් ඇතුළට යමුද බලන්න. මොකද්ද තියෙන්නේ කියලා බලන්න. මම යනවා මෙන්න මේ XRP කොයින් එක ඇතුළට. XRP කියන මෙන්න මේ කොයින් ෆෙයා එක ඇතුළට යන් බලන්න අපි. හරි ගිහිල්ලා බලමු. ඔන්න ගියා. XRP කියන කොයින් එක ඇතුළට ගියා. පොඩ්ඩක් ඉන්න ළමයි හොඳේ මේ බම්බු ටික අයින් කරලා දාන්න. හරි. XRP කියන කොයින් ෆෙයා එක ඇතුළට මං ආවා. හොඳේ මේ තියෙන්නේ XRP USDT කොයින් ෆෙයා එක. හරි මේ තියෙන්නේ XRP USDT කොයින් ෆෙයා එක. මේ XRP USDT කොයින් ෆෙයා එක. ඒක ඇතුළට තමයි ආවේ. එතකොට XRP එකක් USDT මෙන්න මේ ගානට සමානයි. 2.0 ගාන. ඔයාලට කියවන්නත් පුළුවන්. ඒ කියන්නේ XRP එකක් USDT මෙන්න මේ ගාන තමයි ඔය. මේ ගණන් දෙකම සමානයි. XRP එකක් USDT මේ වෙලාවේ මිල තමයි ඔය. කොයින් ෆෙයා එකක් ඔයාලා කියවල මිලක් කියනවනේ. ඒ මේ වෙලාවේ සජීවී මොහොතක්. XRP එකක් USDT මෙච්චරයි. බලන්න ළමයි කොයින් ෆෙයා එක ඇතුළට ආවම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම chart එකක්. මේ chart එකෙන් මොකක්ද පෙන්වන්නේ? මට කියන්න. මේ chart එකෙන් කාගේ මිල වෙනස් වෙච්ච විදියද පෙන්වන්නේ? මෙන්න දැන් මිල. මේ දැන් මිල. ඒ දැන් මිලට මේ දැන් මිල සමානයි. මේ chart එකෙන් මට කියන්න කාගේ මිල වෙනස් වුණු විදියද පෙන්වන්නේ? බල්ලා කියන්න. අන්න හරි හරියටම හරි. කොයින් ෆෙයා එකේ මේජර් කොයින් එකේ ඒ කියන්නේ මෙයාගේ නම් XRP වල මිල වෙනස් වුණු විදිය නේද මේ පෙන්වන්නේ. ඔයාලා කොයින් ෆෙයා එක ඇතුළට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඒ අදාළ කොයින් ෆෙයා එකේ මේජර් කොයින් එකේ මිල වෙනස් වුණු විදිය. මම හරි නේද? කොයින් ෆෙයා එකක් ඇතුළට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මොකක්ද? මේජර් කොයින් එකේ මිල වෙනස් වුණු විදිය නේද කාලයත් එක්ක. මේ කාලය මේ පැත්තට කාලය මේ පැත්තට මිල. මේ මිලනේ. එතකොට කාලයත් සමග මිල වෙනස් වුණු විදිය නේද පෙන්වන්නේ? මේජර් කොයින් එකේ. ඕ මෙන්න දැන් මිල. මේජර් කොයින් එකේ දැන් මිල මේ. මං කියපු දේ තේරුණාද? ඕනෑම කොයින් ෆෙයා එකක් ඇතුළට ගිහිල්ලා බලන්න ඔයාට පෙන්වන්නේ මොකක්ද? ඕනෑම එකකට යන්න අපි තව එකක් යමු. එතේරියම්. ඔන්න එතේරියම් USDT කොයින් ෆෙයා එකට ආවා. එතකොට මේ පෙන්වන්නේ මොකක්ද?
Ethereum USDT coin fair එක ආවට පස්සේ මේ පෙන්වන්නේ මොකක්ද? Ethereum කියන ක්‍රිප්ටෝකරන්සි එකේ මිල වෙනස් වුණු විදිය නේද? නේ? කාලයත් එක්ක. එහෙම නේද? හරි. තව එකක් යමු. තව එකක් ඇතුළට යමු අපි. මම යනවා Solana. Sol USDT coin fair එක ඇතුළට ගියා. එතකොට මේ පෙන්වන්නේ මොකක්ද? ඔයාලා කියන්න බලන්න. මේ පෙන්වන්නේ මොකක්ද? උත්තර දෙන්න බය වෙන්න එපා. උත්තර දෙන්න. ඒ පෙන්වන්නේ මොකක්ද? Solana USDT coin fair එක ඇතුළට ගියාට පස්සේ අපිට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද? Solana coin එකේ මිල වෙනස් වුණු විදිය. මේ Solana කියන්නේ මොකද්ද? මේජර් coin එක. මේජර් coin එකේ මිල වෙනස් වුණු විදිය. අනේ ඇයි ළමයි උත්තර දෙන්නේ නැත්තේ? මම මෙහෙ අහනවා. ඔයාලට මේ වීක විහිළුවක්ද මට කියන්න? මම ප්‍රශ්න අහන්න එපාද? මම උගන්නගෙන යන්නම්. එතකොට පැයක් යන්නේ නැහැ මේක උගන්නන්න. අද සෙෂන් එක 10 වෙද්දි ඉවරයි. මට කියන්න ඔයාලම මම ප්‍රශ්න අහන එක වදයක්ද? ඔයාලගෙන් උත්තරයක් ඕන මට. හරි? මට මම ප්‍රශ්න අහන එක වදයක්ද? සමහරුන්ට වදයක් ඇතිනේ. වදයක් නම් කෙලින්ම කියන්නකෝ. මම ප්‍රශ්න අහන එක වදයක්ද? ඒක හොඳයිද ප්‍රශ්න අහහා මේක මේ එහෙනම් ඇයි උත්තර දෙන්නේ නැත්තේ? රෙද්ද බල බල ඉන්න. දැන් මේ උදාහරණ තුනක්ම කිව්වා. හරි? හරි මේ පෙන්වන්නේ මොකක්ද? XRP USDT coin fair එකට ගියාම XRP වල මිල වෙනස් වුණු විදිය. හරි? ඒ කියන්නේ සුද්ධ සිංහලෙන් කිව්වොත් මේජර් coin එකේ මිල වෙනස් වුණු විදිය තමයි පෙන්වන්නේ. coin fair එකක් ඇතුළට ආවම. එතකොට මේ පෙන්වන්නේ Ethereum වල මිල වෙනස් වුණු විදිය. Ethereum USDT coin fair එකට ආවම. මේ පෙන්වන්නේ Solana වල මිල වෙනස් වුණු විදිය. පේනවද? එතකොට තව එකක් යමු ඕන්න. මම යනවා Doge USDT වලට. මෙන්න. එතකොට මේ පෙන්වන්නේ මොකද්ද? කියන්න බලන්න දැන්වත්. Doge වලට ගියාම Doge කියන coin එකේ මේජර් coin එකේ මිල වෙනස් වුණු විදිය. ළමයි මේ මිල වෙනස් වුණු විදියට කියනවා ඒ මේජර් coin එකේ මාකට් එක කියලා. ඔන්න වචනේ. කාලයත් එක්ක එයාගේ මිල වෙනස් වුණු මෙන්න මේකට කියනවා මාකට් එක කියලා ලියා ගන්න. එතකොට මේ තියෙන්නේ Doge කියන මේජර් coin එකේ මාකට් එක. Doge coin එකේ මාකට් එක. ඊට පස්සේ මේ තියෙන්නේ Solana වල මාකට් එක. Solana වල USDT මාකට් එක. මේ Solana වල USDT මාකට් එක. මේ මිල වෙනස් වීමට කියනවා මිල වෙනස් වෙච්ච chart එකට කියනවා මේජර් coin එකේ මාකට් එක කියලා ලියා ගන්න. ඔන්න මාකට් එක. මේ ටික ටික එන්නේ හරි ට්‍රැක් එකට අපි. ඊයේ ඔයාලට නිවාඩු දුන්නට දැන් ඊයේ මම නිවාඩුවක් දීලා පරණ බැච් එකට මේ රිවිෂන් එකක් කරන්න හිතන් හිටියේ. ඊයේ කරන්න උනේ නැහැ. අපරාදේ. එයාලට. එයාලට ඒක කරන්න ඕන. හරි මේ තියෙන්නේ Solana වල USDT මාකට් එක. මේ තියෙන්නේ Ethereum වල මාකට් එක. මේ තියෙන්නේ XRP වල මාකට් එක. මේ තියෙන්නේ Doge වල මාකට් එක. මට කියන්න මාකට් එක කියන එක පැහැදිලිද? එතකොට ළමයි coin fair එකට coin fair කිව්වත් එකයි
මේජර් කොයින් එකේ මාකට් එක කියලා කිව්වත් එකයි. දැන් මේකට කියන්න පුළුවන් BTC USDT coin fair එක කියලා එක විදියක්. එහෙම නැත්නම් තව විදියකින් මට කියන්න බලන්න මේක. තව විදියට කියන්න. තව විදියට කියන්න මේක. මොකද්ද? BTC USDT මේ coin fair එක කියලා කියන්න පුළුවන් එක විදියකට. තව විදියකට කිව්වොත් මොකේ මාකට් එකද? මේජර් කොයින් එක BTC මාකට් එක. ඔහොම කියන්නත් පුළුවන්. මේ ටික පැහැදිලිද උගන්නපු ටික? ඕනම කොයින් ෆෙයා එකකට ගියාට පස්සේ මේජර් කොයින් එකේ මිල වෙනස් වෙච්ච මාකට් එක තමයි අපිට පෙන්වන්නේ. මේ ටික සම්පූර්ණයෙන් පැහැදිලිද? ඔව් සර්, ඔව් සර්, yes 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 yes. මේ ටික සම්පූර්ණයෙන් පැහැදිලිද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙද කොයින් ෆෙයා එක සම්බන්ධයෙන්? අපි කතා කරා කොයින් ෆෙයා එකක් කියන්නේ මොකක්ද? ඒකේ තියෙන දේවල්, ඒක කියවන විදිය සහ කොයින් ෆෙයා එකකින් පෙන්වන්නේ මොකක්ද කියලා කතා කරා. කොයින් ෆෙයා එක සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් අහන්න පුළුවන්. ඊළඟ කොටසට යන්න කලින්. හරි පැහැදිලිනේ, ප්‍රශ්න නැහැනේ. ගොළුව වගේ ඉන්න එපා. හොඳේ ප්‍රශ්නයක් තියෙනම් හිතේ තියාගෙන. මට ඒව පේන්න බෑ. හරි? ඒ විදියට ඉන්න අය. වෙනස් කරන්සි තියෙන්න පුළුවන් මේජර් කොයින් එකත් එක්ක. හැබැයි අපි ඩිපොසිට් කරගන්නේ මොනවද? මොනවද අපි ඩිපොසිට් කරගන්නේ Binance එකට? USDT. ඒකයි අපි මයින කොයින් එක විදියට USDT ගන්නෙ. හැම වෙලෙම. මොකද අපි ඩිපොසිට් කරගන්න දේ නිසා. නැත්නම් මේකට පුළුවන් USDC කියලා කොයින් එකක් තියෙනවා. සමහරු USDC කියන එක ඩිපොසිට් කරගන්නවා. ඕනනම් සමහරු BNB ඩිපොසිට් කරගන්නවා. ස්ටේබල් කොයින් ගොඩක් තිබ්බා. ඔයාලා බලන්න අර ස්පොට් වල තියෙනවා. ස්පොට් මාකට් වල මේ තියෙන ස්ටේබල් කොයින්ස්. අපි ගන්න එක USDT නේ. ඒක අපි USDT තෝරගන්න. මයින කොයින් එක විදියට මේ FDUSD තියෙනවා. USDC, BNB, BTC මේ වගේ ස්ටේබල් කොයින්ස් ඕන තරම් වෙන රටවල් වල අය භාවිතා කරනවා. අපිට ඕනේ නැහැ. අපි USDT තමයි ඩිපොසිට් කරන් ට්‍රේඩ් කරන්නේ. ඒකයි මයින කොයින් එක අපේ USDT වෙන්නේ. පැහැදිලිද? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. පැහැදිලිද? නියම ප්‍රශ්නයක් ඇහුවේ. ඒකයි අපි මේකට මේ USDT ගන්න නැත්නම් USDC කියන එක ගන්න පුළුවන්. FUSDT කියලා දැක්කනේ තිබ්බ. ඒව පුළුවන් මේකට ගන්න. අපි ඒව ඩිපොසිට් කරගන්නේ නැහැනේ. අපි ඩිපොසිට් කරන්නේ USDT. නිසා USDTම ගන්නවා. පැහැදිලිද? අනිත් අයට. අන්නේ මං ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මිල තීරණය වෙන්නේ කොහොමද? මිල තීරණය වෙන්නේ කොයින් එකේ වටිනාකම අනුව. කොයින් එකට මිලක් තියෙනවනේ. ඒ ප්‍රොජෙක්ට් එකට මිලක් තියෙනවා. සබන් කැටේට මිලක් තියෙනවා. සබන් කැටේට මිලක් තියෙනවා. ඒ වගේ ඒ අයිටම් එකට මිලක් තියෙනවා. මේ ප්‍රොජෙක්ට් කොයින්ස් කියන්නේ ඒවා. හරි? ඒවයි buy and sell rate මත මිල වැඩි වෙනවා අඩු වෙනවා. ඒවා අපි කතා කරමු ඉස්සරහට. ඕනම දෙයකට වටිනාකමක් තියෙනවා. ඕනම දෙයක් හඳුන්වා දෙනකොට උනම් වටිනාකමකින් තමයි මාකට් එකට දාන්නේ මිලක් විදියට. දැන් අඹ ගෙඩිය රුපියල් 5යි. අඹ ගෙඩිය රුපියල් 5ක් උනේ කොහොමද කියලා අපි දන්නේ නැහනේ. දන්නවද ඔයාලා? අඹ ගෙඩිය රුපියල් 5 නෙමෙයි. දැන් අඹ ගෙඩිය රුපියල් 5කට ආවා කියන්නකො මේ ලෝකෙට. මේ ලෝකෙට අඹ ගෙඩිය රුපියල් 5ට ආවා. ඔයා දන්නවද ඇයි 5ට ආවේ කියලා? දන්නවද? උත්තරයක් දෙන්න බලන්න. මං අහන දෙයට උත්තරයක් දෙන්නකෝ. අඹ ගෙඩිය රුපියල් 5ට ඇවිල්ලා තියෙනවා. අපි දන්නවද ඇයි 5ට ආවේ කියලා? නෑනේ. දන්නේ නෑනේ.
ට්‍රැක් පයින් ප්‍රශ්න. ආ අමගේ රුපියල් 5ට ආවේ කියලා දන්නේ නැහැ නේ. ඇයි 10ට එන්න තිබ්බනේ. 5ට අඩුවෙන් ආව එන්න තිබ්බනේ. 5ට ආවේ මේ ලෝකෙට. අපි හිතමුකෝ. සබන් කැටයක් එනවා ඔන්න රුපියල් අලුත් සබන් කැටයක් දාලා සබන් කැටයක් එනවා රුපියල් 20ට. ඔයා දන්නවද ඇයි රුපියල් 20ට ආවේ කියලා? නෑනේ. ඒක 30ට එන්න තිබ්බනේ. හැම දෙයකටම වටිනාකමක් නියම වෙනවා. ඒ ප්‍රොජෙක්ට් එකේ විදිය අනුව, ඒකේ කොස්ට් එක අනුව, ඒකේ වැලියු එක අනුව, ඒව තීරණය වෙන සාධක ඒවා. හරි? සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් අනුව. හරි. එතකොට ඔය ටික තමයි කතා කරේ. දැන් ඔන්න දැන් අපි ඊළඟ කොටසට යමු. දැන් ඔයාලා දන්නවා අපි යමුකෝ මෙන්න මේ ADA USDT coin pair එක ඇතුළට. ඔන්න ගියා. ADA USDT coin pair එක ඇතුළට ගියාම ඔයාට මේ පේන්නේ මොකක්ද? කියන්න බලන්න. ADA USDT coin pair එක ඇතුළට ගියා අපි. coin pair එකට ගියාම ඔයාට මේ පේන්නේ මොකක්ද? දැන් නම් වරද්දන්න එපා. මේ පේන්නේ මොකක්ද? මේ පේන්නේ මොකක්ද? මේ පේන්නේ මොකක්ද? ADA coin එකේ මොකක්ද? මාකට් එක. ඔච්චර දඟලන්න ඕනේ නැහැ බං මහ ලොකු වචන දදා දිගට මේ සිම්පල් කියන්න ADA coin එකේ මොකක්ද? මාකට් එක. ADA කියන coin එකේ මේජර් coin එක යානේ. එයාගේ මාකට් එක. එයාගේ මාකට් එක මෙන්න එයාගේ දැන් තියෙන මිල. නටන්න දෙයක් නැහැ. දිග වචන දදා. හරි ඕනම කොයින් පෙයාර් එකකට ගියාම පෙන්නන්නේ ඒකේ මේජර් කොයින් එකේ මාකට් එක. එයාගේ දැන් තියෙන මිල මෙන්න. ඔන්න ඔය ටික පෙන්නන්නේ. හරි? හරි. මට කියන්න මේ මාකට් එකනේ. හරි. ඔයාලා එදිනදා ජීවිතේදී ඔයාලත් යනවා මාකට් එකට පොලට. එදිනදා ජීවිතේදී ඔයා පොලේ යන්නේ නැතුව නෑනේ. පොලට හරි කඩේට හරි පුට් සිටියට හරි මොන රෙද්දකට යනවනේ. නැත්නම් ඉතින් කන්න බොන්න ගේන්න විදියක් නෑනේ. එදිනදා ජීවිතේදී ඔයා මාකට් එකට යනවා. මේ මාකට් එකේ ඔබ දකින ක්‍රියාකාරකම් දෙකක් සිද්ධ වෙනවා. මාකට් එකකට ගියාට පස්සේ ඔයා දකිනවා ක්‍රියාකාරකම් දෙකක් සිද්ධ වෙනවා. මොනවද? ඔයාලා යන මාකට් එක ගැන අහන්නේ මේ මාකට් එක නෙමේ. ඔයාලා යනවනේ ලෙවලු පළතුරු ගෙදරට ඕන දේවල් ගන්න. ඒ මාකට් එකේ ක්‍රියාකාරකම් දෙකක් මිනිස්සු කොට්ටාස දෙකක් සිද්ධ කරනවා. මිල අඩු වැඩි රෙද්ද. ඔයා පොලට යනවා. පොලට ගියාට පස්සේ ඔයාට පේනවා වට්ටක්ක ගෙඩියේ මිල ඉහළ යනවා. මිල පහළ යනවා. එහෙම පෙන්නනවද? බොරුනේ කියන්නේ. උණුහරුප කතානේ. දැන් වට්ටක්ක ගෙඩියක් තියෙනවා පොලේ. ඒකේ මිල ඉහළ යනවා පේනවද ඔයාට? මිල පහළ යනවා පේනවද? නෑනේ බොරුනේ කියන්නේ. බොරු කියන්න එපා. ඇත්ත කියන්න. විකිනෙනවා මිලදී ගන්නවා. ඒ කියන්නේ බයි වෙනවා සෙල් වෙනවා. නේද? පොලේ වෙන්නේ මෙන්න මේ දෙකනේ. මිනිස්සය කොට්ටාසයක් බාණ්ඩ මිලදී ගන්නවා. මිලදී ගන්න එකට කියනවා බයි කරනවා කියලා. ලියා ගන්න ඉංග්‍රීසි දන්නේ නැති අය. මේක මිලදී ගන්නවා. මට සිංහල ලියන්න බෑ මවුස් එකෙන්. මිලදී ගන්නවා. සිංහලෙන් ලියා ගන්න. බයි වෙනවා කියන්නේ මිලදී ගන්නවා කියන එකට. ඒ කියන්නේ ඔයාලා ගිහිල්ලා පොලෙන් බඩු මිලදී ගන්නවා. ඒ කියන්නේ බයි කරනවා. මුදලාලි මොකද කරන්නේ? මුදලාලි කරන්නේ ඔයාට බඩු විකුණනවා. ඒ කියන්නේ සෙල් කරනවා. විකුණනවා කියලා ලියා ගන්න. ඉංග්‍රීසි දන්නේ නැති අයට ඔන්න මං සිංහල තේරුමක් දෙනවා.
හරි මේ දෙක හැර තව දෙයක් වෙනවද පොලේ ඔයාලා යන පොලේ මේ දෙක හැර තව මොනවා හරි ක්‍රියාකාරකමක් වෙනවද නෑනේ මිනිස්සු බඩු ගන්නවා ඒ කියන්නේ බයි කරනවා මිනිස්සු බඩු විකුණනවා සෙල් කරනවා මේ දෙක තමයි පොලේ වෙන්නේ ළමයි ඔය දෙක තමයි පොලේ වෙන්නේ එතකොට මේ ක්‍රිප්ටෝ මාකට් එකත් අමුතු දෙයක් නෑ මේ ක්‍රිප්ටෝ මාකට් එකත් වෙන්නේ මිනිස්සු මේ කොයින් එක බයි කරනවා මේ මාකට් එකේ මිනිස්සු සමහරක් මිනිස්සු මේ කොයින් එක සෙල් කරනවා මේ මාකට් එකේ ඔන්න ඔය බයි ඇන් සෙලින් තමයි මේ මාකට් එකෙත් සිද්ධ වෙන්නේ අර මාකට් එකේ වගේම තමයි මේ මාකට් එකටත් මේ අයිටම් එකටත් මිලක් තියෙනවා මේ ADA කියන කොයින් එකේ මිල තමයි මේ එයාගේ මිල වෙනස් වෙලා තියෙන්නේ මොකද මිනිස්සු බයි කරලා සෙල් කරලා එතකොට මේ මාකට් එකත් වෙන්න පුළුවන් වැඩ දෙකයි තියෙන්නේ මෙන්න මේ වැඩ දෙක ඕනෑම මාකට් එකක මිනිස්සු ඒ කොයින් එක බයි කරනවා මිනිස්සු ඒ කොයින් එක සෙල් කරනවා ඔය වැඩ දෙක වෙන්නේ මේ වැඩ දෙක තමයි වෙන්නේ ලියා ගන්න අපි එදිනදා ජීවිතේදී යන පොලේ සිද්ධ වෙන සීන් එකමයි වෙන්නේ මිනිස්සු කොයින් එක බයි කරනවා මිනිස්සු කොයින් එක සෙල් කරනවා ඔය දෙක වෙන්නේ ඔය දෙකෙන් පිට කිසි දෙයක් වෙන්නේ නැහැ මිනිස්සු බයි කරනවා මිනිස්සු සෙල් කරනවා ඔය දෙක තමයි ක්‍රිප්ටෝ මාකට් එක වෙන්නේ ඕනෑම මාකට් එක පැහැදිලිද මේ වචනවල තේරුම් දන්නේ නැත්නම් ලියාගෙන බයි කරනවා කියන්නේ මිලදී ගන්නවා සෙල් කරනවා කියන්නේ විකුණනවා පැහැදිලිනේ හරි දැන් අපි ඉගෙන ගන්න යන්නේ මොකක්ද දන්නවද මේ මාකට් එක අපි බයි කරොත් මොකද වෙන්නේ සෙල් කරොත් මේ මාකට් එක අපි සෙල් කරොත් මොකද වෙන්නේ මොකද වෙන්නේ MK නෙමෙයි මොකද කරන්නේ MK මොකද වෙන්නේ MW මොකද වෙන්නේ කියලා ඉගෙන ගන්න යන්නේ ඔයා මොකක් හරි මාකට් එක මේ ක්‍රිප්ටෝ ඕන මාකට් තියෙනවනේ තව තියෙනවනේ මේකේ බයි කරොත් මොකෝ වෙන්නේ සෙල් කරොත් මොකෝ වෙන්නේ කියලා තමයි ඉගෙන ගන්න යන්නේ මොකෝ වෙන්නේ මට සිංහල ලියන්න බෑ මොකෝ වෙන්නේ කියලා ඉගෙන ගමු මාකට් එක බයි කරොත් මොකද වෙන්නේ සෙල් කරොත් මොකද වෙන්නේ කියලා තමයි ඉගෙන ගන්න හැබැයි ඒකෙන් අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්ද බෑ ට්‍රේඩ් කරද්දි ඔයා ඉගෙන ගන්න ඕන මොකක්ද දන්නවයි ට්‍රේඩ් එකක් දාද්දි බයි කරන තැන ප්ලේස් එක සෙල් කරන තැන ප්ලේස් එක තැන හොයන එක ඉගෙන ගන්න සෙෂන්ස් නම්බර් 10 ඉඳන් සෙෂන්ස් නම්බර් 10 ඉඳන් තමයි අපි බයි කරන සෙල් කරන තැන් හොයන්නේ ඒක නෝට් කරගන්නකො වෙනම නැත්නම් මේ දෙක පටලව ගන්නවා බයි කරන තැන් සෙල් කරන තැන් හොයන්නේ සෙෂන්ස් නම්බර් 10 ඉඳන් ඒ තැන හොයන දේ තමයි ඇනලයිසින් වලදී කරන්නේ තැන හොයාගෙන එතනින් ට්‍රේඩ් එක දානවා ඒක කරන්නේ ඇනලයිසින් වලදී තැන හොයන වැඩේ කරන්නේ ඇනලයිසින් වලදී සෙෂන් නම්බර් 10න් පස්සේ දැන් මේ කරන්නේ මොකෝ වෙන්නේ කියලා හොයනවා බයි කරොත් මොකෝ වෙන්නේ තැනක් නෙමෙයි මොකද වෙන්නේ සෙල් කරොත් මොකද වෙන්නේ කියලා තමයි දැන් කතා කරන්නේ මොකද වෙන්නේ හරි දැන් කතා කරන දේ වෙනම ලියා ගන්න නැත්නම් මේ දෙක පටලව ගන්නවා මේ මාකට් එක බයි කරොත් මොකද වෙන්නේ කියලා අපි දැනගමු එතකොට ළමයි බයි කරන තැන හොයුවම බයි කරනකොට ඔයා දන්නවනේ මේක බයි කරොත් මේක වෙන්නේ හරි මොකද වෙන්නේ කියලා තමයි දැන් කතා කරන්න යන්නේ මේ පාඩම් ටික හදලා තියෙන්නේ ආයිත් අර කනහරහා මොලේටම යන්න පුරු නෙමේ මේ පිළිවෙලට කිසිම තැනක නැහැ ඕන තැනක මං ඕන ඔට්ටුවක් දානවා ඔයාලට
එක්ක මගෙන් ඉගෙන ගත්ත එකෙක් මේ විදියට කරන්න පුළුවන් ක්ලාසස්. එහෙම නැතුව ආයතන වල නම් නෑ ළමයි. හරි? ආයතන වල නම් මේ පිළිවෙල නැත. හොඳේ. ඒකයි මාකටින් නැතුව අනම්මනන් නැතුව අපේ ගාවට ළමයි ඇවිල්ලා ඉගෙන ගන්න. මහා ලොකු මාකටින් නෑනේ මගේ. අර ප්‍රී ගෲප් විතරයි තියෙන්නේ. හරි. එතකොට දැන් ඉගෙන ගන්න යන්නේ කොයින් ෆෙයා එක. එහෙම නැත්නම් මේජර් කොයින් එකේ මාකට් එකේ. බයි කරොත් මොකද වෙන්නේ? ඒ සෙල් කරොත් මොකද වෙන්නේ කියලා. ඕක තමයි ඉගෙන ගන්න. මොකද වෙන්නේ? හරි? ඒක ඉගෙන ගමු. මේක ලේසි. එතකොට මේක ඉගෙන ගත්තට පස්සේ ඔයාලට පොඩි දේවල් දෙකක් කරගන්න පුළුවන් හැකියාවක් එනවා. හරි? මම ඒක මොකද්ද කියලා දෙන්නම්. මේක මුලින් ඉගෙන ගමුකෝ. හරි. බයි කරොත් මොකද වෙන්නේ? සෙල් කරොත් මොකද වෙන්නේ කියලා තමයි ඉගෙන ගන්න යන්නේ. හරි. මේ තියෙන්නේ මොකේ මාකට් එකද? XRP USDT coin fair එක කියන්නේ මේකට ගියාට පස්සේ අපිට පෙන්නන්නේ කාගේ මාකට් එකද? යාළමයි. මේ පෙන්නන්නේ කාගේ මාකට් එකද? XRP වල sorry TRX වල මාකට් එක. TRX වල මාකට් TRX කියන මෙන්න මේ මේජර් කොයින් එකේ මිල වෙනස් වෙච්ච මාකට් එක. ඕක තමයි පෙන්නන්නේ. මේකට ගියාම අපිට පෙන්නන්නේ යාගේ මේජර් කොයින් එක මෙයානේ. මෙයාගේ මාකට් එක. හරි? එයාගේ මාකට් එක. හරි. මේකේ ඔයා බයි කරොත් මොකද වෙන්නේ කියලා ඉගෙන ගන්න යන්නේ. ඔයා බයි කරොත් මොකද දන්නවයි වෙන්නේ? බයි කරොත් ඔයාට මේ මේජර් කොයින් එක ලබා ගන්න පුළුවන්. මේජර් කොයින් එක රිසීව්ඩ් වෙනවා කියන්නේ ඒක. මේ මේජර් කොයින් එක ඔයාට ලැබෙනවා. රිසීව්ඩ් කියන්නේ ලැබෙනවා. මේජර් කොයින් එක ලැබෙන්නේ මයිනර් කොයින් එක ඔයා ගාව තියෙන එක ගිහිල්ලා. සල්ලි දීලා කොයින් එක ගන්නවා වගේ වැඩක් වෙන්නේ. හරිද? ඔයා මේ මාකට් එකේ බයි කරොත් ඔයාට මේ මේජර් කොයින් එක ලබා ගන්න පුළුවන්. මෙයාව ලබා ගන්න පුළුවන්. මේජර් කොයින් එක ලැබෙන්නේ මයිනර් කොයින් එක ඉතින් ගිහිල්ලා. හරියට මෙන්න මේක මෙහෙම උදාහරණයක් ගමු අපි. මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මෙන්න මෙහෙම කිව්වම තේරෙනවා. අඹ කඩයක් තියෙනවා. අඹ රුපියල් 25යි. එතකොට ඔයා දන්නවා අඹ ගෙඩියක් රුපියල් කීයද? මේ ෆෙයා එක කියවලා තේරුම් ගන්න. අඹ ගෙඩියක් රුපියල් කීයද? 25යි. ඔයා දෙක දන්නවනේ. මේ අඹ. හරි? හරි. දැන් බයි පැත්ත කතා කරද්දි ඔයා විදියට හිතන්න. කඩේ එළියේ ඉන්න කෙනා විදියට හිතන්න ඕන. මොකද එළියේ ඉන්න මිනිහනේ බයි කරන්නේ. ඔයා කියලා හිතන්න මේ. ඔයා අඹ ගන්න නම් ඔයා ගාව මොනවද තියෙන්න ඕන? ඔයා මේ කඩේට ගිහිල්ලා මේ අඹ මාකට් එක. මේ අඹ මාකට් එකට ගිහිල්ලා ඔයා මේ අඹ මාකට් එකට ගිහිල්ලා අඹ ගන්න නම් ඔයා මේ අඹ මාකට් එකට ගිහිල්ලා අඹ ගන්න නම් ඔයා ගාව මොනවද තියෙන්න ඕන? රුපියල්. ඒ කියන්නේ ඔයා ගාව මයින කොයින් එක තියෙන්න ඕන. එතකොට ඔයා ඔය විදියට හිතන්නකෝ. ඔයා මේ මාකට් එකේ බයි කරන්න නම් ඔයා ගාව මොනවද තියෙන්න ඕන? USDT තියෙන්න ඕන. තේරුණයි? ඔය විදියටම හිතන්න. හරි අපි මේ උදාහරණය කතා කරමුකෝ. හරි. ඔයා අඹ ගන්න යනවා නම් ඔයා ගාව මයින කොයින් එක USDT නෙමෙයි රුපියල් තියෙන්න ඕන. අඹ ගන්න USDT දීලා නැහනේ. රුපියල් තියෙන්න ඕන. හරි. ඔයා ගාව රුපියල් තියෙනවා. ඔයා අඹ ගත්තම මොකද වෙන්නේ? ඔයාට ලැබෙන්නේ මොනවද? ඔයාට ලැබෙන්නේ මොනවද?
අඹ දැන් ඔන්න බයි කරා. ඔයා මේ මාකට් එකේ බයි කරොත් ඔයා මේ මාකට් එකේ බයි කරොත් ඔයාට අඹ ලැබෙනවා. අඹ කියන්නේ කවුද? මේජ කොයින් එක. මේජ කොයින් එක ලැබෙනවා. ඔයාගෙන් මොනවද යන්නේ? ඔයාගෙන් මොනවද යන්නේ? අඹ ලැබිලා ඔයාගෙන් යන්නේ මොනවයි? රුපියල් යනවා. මයින කොයින් එක යනවා. තේරුණාද දැන්? මාකට් එක බයි කරාම වෙන වැඩේ තේරුණාද දැන්? අඹ උදාහරණේ. එන සිම්පල් උදාහරණයක්. ඕකත් ඕන යටින් ඇඳ ගන්න. ඔය වගේ තමයි ක්‍රිප්ටෝ මාකට් එකක ඔයා බයි කරොත් බයි කරන්න USDT තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනද නැද්ද? ඔයා ක්‍රිප්ටෝ මාකට් එක බයි කරන්න මාකට් එක බයි කරනව නම් මොකක් හරි කොයින් එකක මාකට් එක බයි කරනව නම් USDT තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන නැත්නම් දෙන්නේ නැහනේ. එතකොට බයි කරොත් ඔයාට මොනවයි ලැබෙන්නේ? ඒ අදාළ මේජ කොයින් එක ලැබෙනවා. මේජ කොයින් එක ලැබෙනවා. ඉතින් මෙයා යනවා කියලා එයා ඒක දන්නවනේ. සල්ලි දීලා අඹ ගන්නවා වගේ තමයි. මේක ගැන කතා කරන්න ඕනේ මේජ කොයින් එක ලැබෙනවා. මේජ කොයින් එක ලබා ගන්න පුළුවන්. ඔන්න ලියා ගන්න මාකට් එක බයි කරොත් වෙන වැඩි. බයි කරොත් මොකද වෙන්නේ? කරන තැන නෙමෙයි තැන උගන්නන්නේ නැහැ දැම්ම. බයි කරොත් වෙන දේ මේ. බයි කරොත් අපිට මේ මාකට් එකේ මේජ කොයින් එක ගන්න පුළුවන්. අපේ USDT දීලා. ඒක තමයි සරල කතාව. මේ උදාහරණ ඕන දෙයක් ඇඳ ගන්න. හරි මේ ටික ලියා ගන්න. ඔන්න ළමයි ඕනෑම මාකට් එක බයි කරාම වෙන දේ. බයි කරාම අපිට මේ මාකට් එකේ මේජ කොයින් එක ගන්න පුළුවන්. ඕක තමයි වෙන්නේ. බයි කරන්නම් අපි ගාව ඉතින් සල්ලි තියෙන්න ඕන USDT නැතුව බෑ. හරි? බයි කරාම මේජ කොයින් එක ලැබෙනවා. රිසිව්ඩ් වෙනවා කියන්නේ ලැබෙනවා. රිසිව්ඩ් කියන වචනේ ඕනනම් ලියාගෙන ලැබෙනවා. සෙන්ඩ් කියන්නේ යනවා. හරි? එච්චර රෙද්දක් ඕනේ ඕනම මාකට් එකක ඔයා බයි කරොත් බයි කරන්න USDT තියෙන්න ඕන. බයි කරොත් මේජ කොයින් එක ලැබෙනවා. ඒක තමයි සරල කතාව. හරි? දැන් ඔයාලට පොඩි හැකියාවක් ඇවිල්ලා ඇති. මොකක් හරි. මට කියන්න බලන්න මේක ඉගෙනුවට පස්සේ ඔයාට මේ එක්තරා විදිහේ පොඩි හැකියාවක් ඇවිල්ලා ඇති පොඩි. කියන්න බලන්න ඒක. ඒක ඇවිල්ලා සමහරු දන්නේ නැහැ. කියන්න බලන්න. මේ කොටස ඉගෙනුවට පස්සේ ඔයාට මොකක් හරි පොඩි හැකියාවක් ඇවිත් ඇති. කියන්නකෝ. නැද්ද එහෙම? එහෙම නැද්ද? නෑ සෙල් පැත්තක් කිව්වේ නෑ මම. මම සෙල් පැත්තක් කිව්වයි. විකාර
මොකක් හරි හැකියාව මං කියන්නම් ඔයාලා දන්නේ නැහැ තාම. ඔයාලට මේ ලෝකේ තියෙන ඕනෑම කොයින් එකක් බයි කරන විදිය කියන්න පුළුවන්ද? බයි කරන තැන නෙමෙයි. ආ ඔයාලට මේ ලෝකේ තියෙන ඕනෑම කොයින් එකක් බයි කරන විදිය කියන්න පුළුවන්ද බැරිද? ඔයා ගාව USDT තියෙනවනම් බැරිද පුළුවන්ද? පුළුවන්නේ. හරි. මම කියනවා මෙන්න මෙහෙම. මට ඕන මෙන්න මේ Z කියන කොයින් එකෙන් කොයින් 100ක්. හරි? අහන් ඉන්න. Z කියන කොයින් එකෙන් මට කොයින් 100ක් බයි කරගන්න ඕන. කියන්න කෙලින්ම මං ගාව USDT තියෙනවා. මම යන්න ඕන මාකට් එක මොකද්ද කියලා. ඔයාලම කියන්න. මම යන්න ඕන මාකට් එක. කියන්න. කියන්න කොයින් ෆෙයා එකක් විදියට මාකට් එක කියන්න. Z USDT. Z USDT කොයින් ෆෙයා එකත් එක කියනකොට Z විතරේ කියන්නේ රෙද්ද. Z USDT. ඒකට ගිහිල්ලා මොකක් කරොත්ද මට Z ලැබෙන්නේ? මොකක් කරොත්ද Z ලැබෙන්නේ මට? බයි කරොත්. අන්න ඕක ඕන ඔයාලට ඕනෑම කොයින් එකක් බයි කරන විදිය දැන් කියන්න පුළුවන්. හරි. මං අහනවා මම ක්‍රිප්ටෝ ගැන දන්නේ නැති කෙනෙක් කියලා හිතලා මට උදව් කරන්න. මට ඕන සොලෝන කොයින්, සොල් කොයින් 50ක් බයි කරගන්න. මං ගාව සල්ලි තියෙනවා බය වෙන්න එපා USDT. හරි. මුලින්ම මට කියන්න මම කරන්න ඕන දේ. මුලින්ම මම මොන මාකට් එකකටද යන්න ඕන? පිළිවෙලට කියන්න. පිළිවෙලක් තියෙනවනේ හැමදේම. මට සොලෝන කොයින් 50ක් ගන්න ඕන. මම මොකද්ද කරන්න ඕන? බයිනෑන්ස් එකේ මොන මාකට් එකකටද යන්න ඕන මම? මේ වැඩේ කරගන්න. මේ වැඩේ කරන්න මොන මාකට් එකකටද යන්න ඕන? කියන්න. අයියෝ මට උදව් කරන්නේ නැද්ද? මම යන්න ඕන සොල් USDT මාකට් එකට. සෝරි සොල් ඇලයිරා. සොල් USDT. මේකේ මොකක් කරොත්ද ළමයි මට සොල් එන්නේ? සොලෝන කොයින් 50ක් ගන්න මම මොකක් කරන්න ඕනද? මේ මාකට් එකේ බයි කරන්න එහෙනම්. සොලෝන එනවා. නෑ ෆියුචර් බයි මොකද්ද? මොකද්ද ෆියුචර් බයි? එව්ව එහෙම බයි එකක් නෑ. ෆියුචර් බයි කියලා තියේද? ඒ විගන්නුවේ නෑ මුකුත්. බයි කරන්න. බයි කරොත් කොයින් එක එනවා. පැහැදිලිද? එතකොට මට කියන්න මේ ලෝකේ තියෙන ඕනම කොයින් එකක් ගන්න විදිය කියන්න පුළුවන්ද? ඔයාලට. එච්චරයි. එහෙනම් ඔයාට BNB ඕන. එහෙනම් BNB USDT එකට ඵලයන් කියන්න ඕන. ඒකේ බයි කරපන්. එතකොට තමයි BNB ලැබෙන්නේ. හරි ඔතනම ඔය දැන් ඔයාලා ලියාගත්තනේ බයි පැත්ත ඔතනම පොඩි එක්සාම්පල් එකක් ලියාගන්න ඉඩ තියාගන්න. අර මං කියපු වගේ. මට BNB 50ක් ඕන. අදාළ කොයින් ෆෙයා එක. හරි පොඩි එක්සාම්පල් එකක් ලියාගන්න ඔතනම. පහරි. දැන් නෙමේ පස්සේ. පොඩ්ඩක් ඉඩ තියාගන්න. හරි මට කියන්න මේ ලෝකේ තියෙන ඕනෑම ක්‍රිප්ටෝ කරන්සි එකක් බයි කරන විදිය කියන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? උත්තර දෙකයි. කොන්ෆිඩන්ට් පිට කියන්න පුළුවන්නේ කිසි අවුලක් නැහැ. ඔයාලා දැන් දන්නවා මේ ලෝකේ තියෙන ඕනම කොයින් එකක් බයි කරන විදිය. USDT තියෙනවනම්. හරි? ඒ අදාළ මාකට් එකට ගිහිල්ලා බයි කරාම මේක කොයින් එක ලැබෙනවා. ඒකයි වෙන්නේ. එතකොට ඔන්න බයි පැත්ත. මාකට් එකක ඔයා බයි කරොත් ඔයාට මේජ කොයින් එක ලබා ගන්න පුළුවන්. ඔය බයි පැත්ත තමයි අපි කතා කරේ. මෙතනට වෙනකන් පාඩම පැහැදිලිද? හැමෝටම. ආයි සුපිරිනේ. මං සැර කරලා උගන්වනවා තමයි මං බයිනව තමයි උත්තර නොදුන්නට. හැබැයි හොඳට මතක තියාගන්න එහෙම බැන්නට ඒ තරහ ජීවිත කාලෙම නෑ මගේ හිතේ. එතනින් ඒක ඉවරයි. දැන් සමහරෙක් ඔන්න සමහරක් වෙලාවට බැනුම් අහවි. ඌ ඊට පස්සේ පන්ති එන්නේ නැතුව මගෙන් තරහ පිට කරන්න එන්නේ නැතුව ඉන්න එපා. මට ඒක ඉවර විතරයි. හරි? මම සැර කරනවා තමයි මගේ හැටි. මම මේකේ හුරුතල් කර පන්ති කරා නම් මෙච්චර කල් පන්ති කරන්න වෙන්නේ නැහැ. හරි?
ඇත්තමයි. පුරුතල් කර කර කරන්න ළමයි වැඩ කරන්නෙත් නැහැ. මං කේන්ති අරන් තද වෙලා කය ගහන හින් තමයි වැඩ කරන්නේ. බොරු නෙමෙයි ඇත්ත කතා මේවා. මම ළමයි සල්ලි ඔයාලා සල්ලි දුන්නේ කියලා ඔයාලට මාර ආදරේ නෑ පිස්සුද? හරි? අනේ කමන්නේ සල්ලි දීලානේ පවුනේ පොඩි උන්නේ. සල්ලි දීලානේ මං සල්ලි දීපු හින්දා ඔළුව මම ඔළුව නමාගෙන උගන්නන්න ඕන කියලා එහෙම නීතියක් නෑ. මට යකා නගිනවා. ඒ මගේ හැටි. මොකද මේක ගොඩ දාන්නයි ඕන මට. නැතුව වෙන මේ ඔයාලගෙන් ස්පෙෂල් තෑන්ක් ඕනේ නෑ මට. ඔයාලා මට ළමයි ගෙනත් දෙන්න ඕනේ නෑ ක්ලාස් එකට. ඒක ඔයාලා කැමැත්තෙන් කරනවන වුණාට කමක් නෑ. කැමැත්තෙන් ළමයෙක්ට කියලා මෙන්න මෙහෙම තැනක් තියෙනවා. ඒක ඒ ඔයාලගේ විදියක්නේ. නැතුව මං ඔයාලගෙන් ඒව බලාපොරොත්තු වෙන්නේ නෑ. ක්ලාස් එකට ළමයි ගෙන්වා ගැනීම. හොඳේ මට තෑගි වීම. හරි? ඊට පස්සේ මං ගැන පෝස්ට් දාලා ඌවා මේ ෂෙයා කරලා මං ගැන ಗುಣ වර්ණනා කිරීම එව්ව මට ඕනෙම නෑ. ඒක ඔයාලගේ හිතෙන් සතුටින් කරාට කමක් නෑ. එව්ව මට ඕනෙම නෑ. හරි මට ඕන මොකක්ද? මේක ගොඩ දාගන්න. එච්චරයි. හරි? ඒකනේ මං බයින්නේ. මට ආයිත් බැලලා හරි අවුලක් නෑ ගොඩ යනවා නම් වැඩි. හරි? හරි. මෙතනට වෙනකන් පාඩම පැහැදිලිනේ. හරි. ඒ කියන්නේ මාකට් එකක බයි පැත්ත හරි. බයි කරොත් මොකද වෙන්නේ කියලා දන්නවා. දැන් තියෙන්නේ සෙල් කරොත්. හරි. මට කියන්න ළමයි දැන් සෙල් කරන්නම් අඹ කඩේ ඇතුලේ ඉන්න එකා විදියට හිතන්න ඕන. අඹ රුපියල් 25යි. සෙල් කරන්නේ කවුද? කඩේ ඇතුලේ ඉන්න එකානේ මාකට් එකේ ඇතුලේ. මුදලාලි. මට කියන්න අඹ සෙල් කරන්න නම් කඩේ මොනවද තියෙන්න ඕන? මේ අඹ මාකට් එකේ මේ අඹ මාකට් එකනේ. මේ මාකට් එකේ අඹ විකුණන්න නම් කඩේ ඇතුලේ මොනවයි තියෙන්න ඕන? එන්න සිම්පල් ප්‍රශ්නයක්. පහ වසරේ පොඩි එකකින් ඇහුවත් කියනවා. මොනවයි අඹ තියෙන්නේ පැයි බං. අඹ තියෙන්න ඕන නැතුව බෑනේ. අඹ විකුණන්න නම් අඹ තියෙන්න ඕන. අඹ මේ මාකට් එකේ විකුණන්න නම් අඹ තියෙන්න එපා. එහෙනම් ඔන්න නෝට් කරන්න. නෝට් එකක් දාගන්න. ස්පොට් ට්‍රේඩින් වලට විතරයි මේක අදාළ. ස්පොට් ට්‍රේඩින් වලදී නෝට් එකක් ලියා ගන්නකෝ. ස්පොට් ට්‍රේඩින් වලදී සෙල් කරනව නම් මාකට් එක සෙල් කරනව නම් මාකට් එක කියලා ලියාගත්තක් කමක් නැහැ. මාකට් එක සෙල් කරනව නම් ස්පොට් ට්‍රේඩින් වලදී මාකට් එක සෙල් කරනව නම් මේක ෆියුචර් ට්‍රේඩින් වලට අදාළ නැහැ හොඳේ. මේක ස්පොට් වලට විතරයි. ඒක මේ ස්පොට් ට්‍රේඩින් කියලා මම හයිලයිට් කරේ මුලින්. ස්පොට් ට්‍රේඩින් වලදී මාකට් එක සෙල් කරනව නම් මේජර් කොයින් එක ඒ කියන්නේ මේජර් කොයින් එක මෙන්න මූ මේජර් කොයින් එක තිබිය යුතුයි. තියෙන්න ඕන. බඩු තියෙන්න එපා විකුණන්න කලින් ළමයි. මේජර් කොයින් එක තියෙන්න ඕන. අපි ගාව. නැත්නම් විකුණන්න බෑනේ. අඹ කඩේ අඹ විකුණන්න ඕන නම් අඹ තියෙන්න ඕන වගේ තමයි. මේජර් කොයින් එක තියෙන්න ඕන. අඹ කියන්නේ මේජර් කොයින් එකනේ. මේජර් කොයින් එක තිබ්බොත් තමයි විකුණන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක තමයි මේ ලිව්වේ. ස්පොට් ට්‍රේඩින් වලදී මාකට් එක සෙල් කරනවා නම් ඔයා ගාව මොන කොයින් එකද තියෙන්න ඕන? මේජර් කොයින් එකද? මයිනර් කොයින් එකද? මේජර් කොයින් එක තියෙන්න ඕන යම් කිසි ප්‍රමාණයක්. ඒක තමයි සෙල් කරන්න පුළුවන් වෙන්නේ එතකොට. මේජර් කොයින් එක තිබිය යුතුයි ලියා ගන්න. ලියා ගත්තද? ස්පොට් ට්‍රේඩින් වලට විතරයි මේක අදාළ. ලියා ගත්තද?
ලියාගත්තනේ. එතකොට හොඳට මතක තියාගන්න මාකට් එක ඔයා මේ මාකට් එක ඕනම මාකට් එක සෙල් කරනවා නම් ඔබ ගාව මේජ කොයින් එක තියෙන්න ඕන පුතේ. නැතුව බෑ. හරි මේජ කොයින් එක තියෙන්න ඕන ඔයා ගාව. මේක අනිවාර්යයි. ඔයා ගාව මේජ කොයින් එක තියෙන්න ඕන. මේජ කොයින් එක තියෙනව නම් තමයි ඔයාට සෙල් කරන්න පුළුවන් වෙන්නේ. හරි එතකොට අඹ කඩේ මොනවයි තියෙන්න ඕන? අඹ කඩේ මොනවයි තියෙන්න ඕන? අඹ රුපියල් 25යි නම් අඹ කඩේ සෙල් කරන්න නම් මොනවයි අඹ තියෙන්න ඕන. සෙල් කරොත් මොකද වෙන්නේ? කඩෙන් එළියට යන්නේ මොනවයි? කඩෙන් එළියට යන්නේ කඩෙන් යන්නේ මොනවයි? අඹ යනවා. ඒ කියන්නේ මේ මේජ කොයින් එක යනවා. සෙල් කරොත් වෙන්නේ ඕක. මේජ කොයින් එක යනවා. කඩේට එන්නේ මොනවයි? කඩේට එන්නේ රුපියල් එනවා. මයින කොයින් එක එනවා. මයින කොයින් එක ඇවිල්ලා මේජ කොයින් එක යනවා. ඔන්න සෙල් කරොත් වෙන දේ. මේ උදාහරණෙත් ඇඳ ගන්න. අඹ කඩේ ඇතුලේ ඉන්න කෙනා විදියට හිතන්න ඕන සෙල් කරද්දි. අඹ යනවා කඩෙන්. කඩේ ඇතුළට සල්ලි රුපියල් එනවා. මේජ කොයින් එක යනවා. මයින කොයින් එක එනවා. සෙල් කරොත් වෙන දේ. පැහැදිලිද? එතකොට ඕනෑම මාකට් එකක සෙල් කරනකොට මේජ කොයින් එක තියෙන්න එපා සෙල් කරන්න. සෙල් කරනකොට සෙල් කරොත් මේජ කොයින් එක යනවා. මේජ කොයින් එක සෙල් වෙනවා. යනවා කියන්නේ ළමයි සෙල් වෙනවා. සෙල් වෙලා ඒකට අදාළ මයින කොයින් එක අපිට ලැබෙනවා. සෙල් වෙලා. අඹ විකුණලා සල්ලි ගන්නවා වගේ වැඩක් තමයි කඩේ මුදලාලි. කඩේ මුදලාලි කරන්නේ මොකද්ද? අඹ විකුණනවා සල්ලි ගන්නවා. ඒ වගේ තමයි. ඔයා මේ මාකට් එක සෙල් කරනවා කියන්නේ මේජ කොයින් එක සෙල් කරලා විකුණලා USDT ගන්නවා. හරි? පැහැදිලිද? මාකට් එක සෙල් කරොත් මොකද වෙන්නේ කියලා. මාකට් එක සෙල් කරොත් අපි ගාව තියෙන මේජ කොයින් එක සෙල් කරගන්න පුළුවන්. ඒක තමයි අපි ගාව තියෙන මේජ කොයින් එක මෙයා සෙල් කරගන්න පුළුවන් අපිට. මාකට් එක සෙල් කරොත්. ඔන්න ඕක තමයි වෙන්නේ. පැහැදිලිද? හැමෝටම. පැහැදිලිද?
හරි පැහැදිලිද? හරි. ඔයාලට තව හැකියාවක් ඇවිල්ලා ඇති නිකම්ම. මොකද්ද කියන්න බලන්න. ඔයා ගාව තියෙන ඕනම කොයින් එකක්. හරි? ඔයා ගාව BNB කොයින් 4ක් තියෙනවා කියලා හිතන්න. ඕක විකුණන විදිය මට කියන්නකෝ. ඕක විකුණ ගන්න ඕන. ඕක සල්ලි කර ගන්න ඕන. මට කියන්න මුලින් ඉඳන්. ඔයා යන්න ඕන මාකට් එක. ඔයා ගාව BNB කොයින් 4ක් තියෙනවා. ඔයාට මේක විකුණ ගන්න ඕන. සල්ලි කර ගන්න ඕන. කියන්න බලන්න මාකට් එක. ඔයා යන්න ඕන සෙල් මාකට් එකට. බොබ්බන් අනේ අම්මේ මෙච්චර වෙලා ඉගැන්නුවේ මක්කයි මං. සෙල් මාකට් එකක් තියෙයි. මාකට් එක කියන්න කිව්වම කොයින් ෆෙයා එකක් කියන්න ඕන. නැතුව ඉතින් තේරුමක් නැහනේ. BNB USDT. ඒකට යන්න ඕන. අන්න මාකට් එක. ඒකේ මොකක් කරොත්ද මේ BNB 4 විකුණ ගන්න පුළුවන් වෙන්නේ? ඒකේ සෙල් කරලා දාන්න. BNB 4ම. තේරුණාද? හරි. ඔයා ගාව ADA කොයින් 1000ක් තියෙනවා. 1000ක්. මට කියන්න මේක විකුණන විදිය. ඔයා යන්න ඕන මාකට් එක මුලින්ම කියන්න. අන්න වැඩේ අල්ලගත්ත ළමයි ඉන්නව නියමෙට. ADA USDT. හරි USDT. ඒකේ මොකක් කරොත්ද මේක මේ විකුණ ගන්න පුළුවන් වෙන්නේ? ආ ඒක සෙල් කරලා දාපන්. අන්න එහෙම කියන්න ඕන. බඩු ඉවරයි. එතකොට මේ ලෝකේ දැන් ඔයා ගාව තියෙන ඕනම කොයින් එකක් අපි හිතමු මොනවා හරි කොයින් එකක් තියෙනවා කියලා ඒක සෙල් කරන විදිය කියන්න බැරිද ඔයාට? සෙල් කරන විදිය සෙල් කරන තැන නෙමෙයි. සෙල් කරන process එක විදිය කියන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. ඔතනම උදාහරණයක් ලියා ගන්න මේ වගේ. ඉඳ තියා ගන්න හොඳේ. එක්සැම්පල් එකක් ඔතන පහලින් ලියා ගන්න පොඩි මොකක් හරි. කොයින් එකක් සෙල් කරන විදිය. හරි? එතකොට ඔයාට මේ සෙෂන් එකෙන් පස්සේ ඔයාට මේ ලෝකේ තියෙන ඕනම කොයින් එකක් බයි කරන විදිය කියන්නත් පුළුවන්. ඒ වගේම සෙල් කරන විදිය කියන්නත් පුළුවන්. පුළුවන්ද බැරිද? අද පන්ති ඉවර වෙද්දී පුළුවන්. කිසි ගේමක් නැහැ. එතකොට ඔය පන්තියෙන් අද මේ සෙෂන් එකෙන් බලාපොරොත්තු වෙන්නේත් ඕක. කොයින් ෆෙයා එක ගැන සහ මාකට් එකේ බයි කරොත් වෙන්නේ මොකද? මාකට් එකේ සෙල් කරොත් වෙන්නේ මොකද කියලා තමයි ඉගෙන ගත්තේ අපි මේ සෙෂන් එකේ. මේ සෙෂන් එකේ උගන්වපුව පැහැදිලිද ක්ලියර්ද මොනවද ප්‍රශ්න? ගොළුව වගේ නම් ඉන්න එපා. යන්නත් එපා තව ටිකක් තියෙනවා හොඳේ. යාවි දුවා විවරේ කියලා පන්තිය. පැහැදිලිද? හරි. එතකොට අපිට හෙට ළමයි උගන්වන්න තියෙනවා මෙන්න මේ ටික. බයි කරන විදි සෙල් කරන විදි. බයි කරන සෙල් කරන විදි හතර තියෙනවා මේ. බයි කරන විදි 4යි සෙල් කරන විදි 4යි. හරි බයි කරන සෙල් කරන එක විදි. බයි කරන විදි 4ක් තියෙනවා. සෙල් කරන විදි 4ක් තියෙනවා. මේව නිකන් ඉගෙන ගන්න බෑ. මේව පුරුදු වෙවි ඉගෙන ගන්න ඕන. එතකොට මේව පුරුදු වෙන්න තමයි අපි බොරු සල්ලි තියෙන මෙන්න මේ බිට්ස් ගැප් කියන එක භාවිතා කරන්නේ. මෙන්න මේ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එක බිට්ස් ගැප් කියන වෙබ්සයිට් එකේ අපිට ඩොලර්ස් 10000ක් නෑ ලක්ෂයක්. ඩොලර් ලක්ෂයක් වගේ හම්බ වෙනවා. ලක්ෂ බිඳුවක් වැඩි ඈ. ඩොලර් ලක්ෂයක් හම්බ වෙනවා. ඩොලර්ස් ලක්ෂයක් හම්බ වෙනවා මේක පුරුදු වෙන්න. අර ඕඩර් ටයිප් පුරුදු වෙන්න. එතකොට සෙෂන්ස් නම්බර් 6 බිට්ස් ගැප් හදන්න තියෙනවා. සෙෂන් නම්බර් 6 වීඩියෝ එකක් නේද දෙන්නේ? සෙෂන්ස් නම්බර් 6 මම දැන්ම අද රෑම දානවා ගෲප් එකට. අද රෑම බලන්න ඕනේ ඔයාලා. ඔයාලා 23 වෙනිදා වෙද්දී ඕක හදාගන්න. හෙට ෂුවර් හෙට ළමයි මේ පන්ති පොඩ්ඩක් ෂුවර් නෑ හොඳේ. මම ඒක කියන්නම් හවස් වෙන්න. පන්ති නැති වුණොත්. හරි ඒක හෙටනේ. ඒ හෙටනේ. එතකොට සෙෂන් නම්බර් 6 මම දානවා ගෲප් එකට. ඒක වීඩියෝ එකක් විදිහට තමයි හැමදාම දෙන්නේ. මෙන්න මේ account එක හදන්න ඊමේල් එකක් password එකක් දීලා. ඒක බලලා බිට්ස් ගැප් account එක හැමෝම හදාගන්න ඕන. 23 වෙනිදා වෙද්දි හැදුවම ඇති. හෙට නෑනේ. 24 වෙනිදා වෙද්දි sorry. 24 වෙනිදා වෙද්දි හැදුවම ඇති. බිට්ස් ගැප් account එක. පැහැදිලිද?
මේක අපිට දවස් දෙකකට ඕන account එකක්. ඒකයි මේක මේ පොඩි account එකක්. මේක ඕනමයි. හරි මේක තමයි අපි ප්‍රැක්ටිස් වෙන්නේ. හරි මේක හදාගන්න හැමෝම හොඳේ. පැහැදිලිද හැමෝටම? එතකොට ඒක හදාගෙන තමයි මේව උගන්නමින් ඒකේ පුරුදු වෙනවා අපි. සජීවීව පුරුදු වෙනවා. පුරුදු වෙන්න එපා මේ ඕඩර් දාලා නැතුව බෑනේ. මේ ඕඩර් හතරම පුරුදු වෙලා ඔයාලට වැඩක් තියෙනවා හෝම්වර්ක්. එතකොට අපිට හෙට සමහරක් විට පන්ති කරන්න වෙනකන් නෑ. ආපහු 24 වෙනිදා ඉඳන් තමයි මේක පටන් ගන්න වෙන්නේ. එතකොට බිට්ස් ගැප් account එක තිබ්බම ඇති. හරි? හෙට අර මේ පරණ ළමයිගේ ළමයි ඊයේ කරන්න උනේ නෑ. ඒ රිවිෂන් එක හෙට කරලා දානවා මම. හිතුණොත්. එහෙම වුණොත් මේ ඔයාලට පන්ති නෑ. එතකොට ඒක ඉවරයිනේ පරණ අයගේ එක. පරණ ළමයිට එක පන්තියක් තියෙනවා කරන්න. ඒක කරන්න අපි මං ඊයේ මට බැරි වුණා. හරි ගිය සතියේ ඔයාලයි පන්ති පටන් ගන්න කලින් සතියේත් බැරි වුණා. එක එක වැඩ හින්දා. හෙටවත් කරලා දාන්න ඕන. හරි එහෙම වුණොත් බිට්ස් ගැප් එක හෙට හදා ගන්න ඒ වෙලාවේ. මේක පුරුදු වෙන්න ඕන අනිවාර්යෙන් බිට්ස් ගැප් එක තියෙන්න ඕන. හරි. අද පාඩමෙන් සෙෂන්ස් නම්බර් 5 දී අපි කතා කරේ කොයින් ෆෙයා සහ මාකට් ගැන. මාකට් එකේ බයි ඇන්ඩ් සෙල් කරොත් මොකද වෙන්නේ සහ කොයින් ෆෙයා ගැන කතා කරා. මොනවද ප්‍රශ්න? තේරුණාද පාඩම? යන්න තේරුණාද? මේ සෙෂන් එක එහෙනම් මෙතනින් ඉවරයි.